පටන් ගන්න ඉස්සෙල්ලා කොන්සලා කියාගන්න ඉන්නේ මම දන්නේ තුන් දෙනාට කොහොම වුණාද කියලා. මම දැන් මේ ප්‍රභාත් රෝෂනුයි ලලිත් රත්නායක යාවා කතාව කියාගෙන. බිල්ලා හම්බෙලා මේ කතාව දැන් කියනවා. ලලිත් රත්නායක A to Z කතාව කියනවා. මෙයාත් ඉතින් කියනවා මේ මෙහෙමයි කිය. කොහොම ඉන්නාට පස්සේ මම මේක පෙන්වන්න දෙයිද? ඒ කතාව කියපු විදිහට ඇත්තටම නිකන් පොඩි කන්ට්‍රොවර්ෂියල් ගතියක් තිබුණා. ඒක නිසා මේක පෙන්වන්න දෙයිද කියලා මට පොඩි මේ සැකයක් ආවා. ලලිත් රත්නායක මම නෑ හරි. ඒක අපි කරගන්න පුළුවන්. ඒකට පර්මිෂන් හම්බ වෙනවා. ඒතන බය නැතුව අත ගන්න ඒකයි කියලා කිව්වා වැඩේ. මම හිතන්නේ ඔයගලන්ටත් එහෙම දැනෙන්න ඇති කතා වෙලා කියනකොට. සෝරි පොඩි නෙමෙයි නිකන් හොඳටම කන්ට්‍රොවර්ෂියල් එකක් තියෙනවා. කන්ට්‍රොවර්ෂියල් එකක් පෙන්වන්න මේ හිතා ගන්න බැරුණා නේද? පෙන්වන්න. මුල කිව්වහම මට මේ කියන්නේ මට සම්පූර්ණ කතාව කියලා තිබ්බේ නැහැ ලලිත් අයියා. අවුරුදු ගානකට කලින් මට අහන්න හම්බුනේ මෙහෙම වැඩක් වෙනවා කියලා. ෆයිනල් එක නේ. ඔව් නෙමෙයි. ලියලා තිබ්බෙත් නැහැ එතකොට ස්ක්‍රිප්ට් එක. හැබැයි ලලිත් අයියාගේ ප්ලොට් එක තිබ්බා. ජිප් එකක් කොච්චර කාලයකට කලින්? මං හිතන්නේ 2018 ඉස්සරහට. ඔව් ඒ වගේ. අපි දෙන්න දවසක් හම්බෙච්ච වෙලාවක කිව්වා. ඒ වගේ කාලෙකද කිව්වේ කතාව? නෑ රන්දික කිව්වා මට 2018 විතර කිව්වේ ලලිත් අයියා. මෙහෙම වැඩක් තියෙනවා. ජිප් එකක් ඇතුලේ යන්නේ වැඩේ. මෙහෙම ආවල් නළුව ටික ඉන්නේ. කරමු පොඩ්ඩක් ඉන්න ඉවසලා කියලා. මම හම්බෙන්නකොට ස්ක්‍රිප්ට් එක ඔක්කොම කරලා මේ නමුත් ස්ක්‍රිප්ට් එක ගෙනාවේ නෑ. කතාව තමයි කිව්වේ. ලොකයට කොහොමද යාට කතාව කිව්වද? ඔව් එහෙමනේ. එයාගේ දැන් ගොඩක් කියන්නේ මම වැඩ දෙක තුනක වැඩ කරලා තියෙනවා. අර මේ ටෙලිෆෝන් එක අරගෙන ශාම් මේ වෙලාවේ වැඩකද ඉන්නේ කියලා හිමින් දිගටම ෆෝන් එකේ කතාව කියනවා. ඔය විදිහම තමයි. ඉස්සෙල්ලා මේ ටෙලිෆෝන් එකෙන් කතාව කිව්වා. එහෙම තමයි පටන් ගත්තේ. එහෙම තමයි. මහේන්ද්‍ර ඉන්නවා, ශාම් ඉන්නවා, රන්දික ඉන්නවා. මටත් මේක චරිතයක් තියෙනවා කියලා කිව්වම ඉතින් මම හිතුවා තියෙනවනේ හොඳයිනේ කියලා. හැබැයි ඊට පස්සේ තමයි බලපුවාම තමයි මේ මම හිතුවේ ඇත්තටම මේ දැන් මහෙන්ද්‍රයි ශාමුයි රන්දිකයි කැරක්ටර්ස් තුනක් එතන තියෙනවනේ. ඔය තුන් දෙනාත් ඉන්නවා. ඉතින් ඔබත් ඉන්නවා කිව්වහම ඉතින් මටත් මොකරි චරිතයක් ඇති. හැබැයි කියවුවට පස්සේ තමයි දැනගත්තේ මෙහෙමයි කියලා. ඊට පස්සේ කිව්වා මේක ලේසි නෑ. මේ හතර දෙනාට මෙහෙම තියෙනවා මේකේ කරන්න. මේක කලින් මන්ට නිලන්තත් එක තමයි මේක කොම් ප්ලෑන් කරේ අර ප්ලොට් එකයි. ඔව් මුලින්ම ස්ටෝරි නිලන්ත පෙරේරායි. ඔව් එයාවත් මතක් කරන්න ඕන මේ නිලන්ත ලංකාවේ නෑනේ. නෑ ලංකාවේ නෑ. හැබැයි ප්ලොට් එක ඔක තමයි. නමුත් ඒකේ තිබුණා කියලා කිව්වා ඊට වැඩිය වෙන විස්තර ගොඩාක්. ඒවා ටික ඔක්කොම අයින් කරගෙන තමයි දැන් ඔය චිත්‍රපටයට එන පිටපත මේ හදාගත්තේ කියලා කිව්වා. කියන්නේ දැන් කියවපු ගාම පොඩි ඊර්ෂ්‍යා හිතන එකකුත් තිබුණා නේද? ඒ කියන්නේ මේක වෙන කවුරු හරි මේකට ගත්තා නම් කියලා ඊර්ෂ්‍යා හිතන එකක් තිබුණා. ඇත්තට මේක දැනෙනවා. ඒ කියන්නේ පැහැදිලිවම දැනෙච්ච එක. විශේෂයෙන්ම කිව්වම දැන් ජීප් එකේ එක ලොකේෂන් එකේ යන්නේ අපි. දැන් වල නවත්තලාදී ලොකේෂන්ස් පොඩි චේන්ජ් එකක් එනවා තමයි. ඒ වුණාට මේ මේ සෙට් එක හතර දෙනාගේ අතේ තියෙන ඒ වෙලාවෙම තමයි මට හිතුනේ හතර දෙනාටම මහ විශාල වගකීමක් තියෙනවා. කතාවත් බේරගෙන අපිට ඔඩියන්ස් එකත් රඳවගෙන ඉන්න නැත්නම් බෝරින් වෙන්න ඉඩ තියෙනවානේ බොහෝ වෙලාවට. හැබැයි ස්ක්‍රිප්ට් එකේ ඒ වගේ තැන් තිබුණේ නැහැ හරි අඩුවෙන්. එහෙම බෝරින් වෙයි කියලා හිතන තැන් තිබුණේ නැහැ. ඒ කියන්නේ අයින් කරලා ඒක කියන්නේ ස්ක්‍රිප්ට් එක ගත්තොත් අපිට ඒ වගේ කතාවක මුළු කතාවම ගත්තොත් අපිට කතා කරන්න වෙන ඩයලොගුයි අපි හිතුවොත් ගොඩාක් දේවල් අපි හිතනවා. ඒ ඔක්කොම එක තැනකට ගෙනල්ලා අවශ්‍යම තැනට විතරක් ලලිත් එක හොඳටම ප්ලෑන් කරලා තිබුණා ස්ක්‍රිප්ට් එකේ ඉඳලා මේක ප්ලෑන් ඒකේ තියෙන එන පොඩි චැලෙන්ජ් එකක් නේද? ඒ කියන්නේ එක දවසක එක්ස්පීරියන්ස් එකකට මේ එහෙම ස්ටෝරි එකක ලියන එක කියන්නේ මම කියන්නේ රයිටර් කෙනෙක් සහ මේ ක්‍රියේට් කරනකොට හරි අමාරු වැඩක් නේද? අපි ගිහිල්ලා රංගපානවා තමයි. මං කියන්නේ ඒකත් ලේසි නෑ. ඒක උදේ පටන් අරගත්තාම හවස් වෙනකොට ඒක ඇතුලේ ටිකක් අර ලංකාවේ ඒක දශකයක සහ මේ ඒක අර සිතිවිලි මේ පැතිකඩක මෙහෙම හරස්කඩක් පෙන්නුවා වගේ එකක් එක දවසකින් කියන්න පුළුවන් වෙන එක. ගැන අපේ සමාජෙම ඔයාලා තුන් දෙනා මේක ගැන කතා කරලා තිබුණා මේ ගොඩක් ඒවලදී.
ලංකාවේ තිබුණු මේ කියන්නේ ඝාතන විධි සහ මේ ඒක සමාජ ප්‍රශ්නයක් වෙලා තිබුණේ කොහොමද? ඒක දේශපාලන පසුබිම කොහොමද? ඒක අර මැක්‍රෝ ලෙවල් එකේ කොහොමද ඒක වැඩ කරන්නේ කියන එක මෙහෙම එක දවසක සිද්ධ වෙන සිද්ධි ටිකකින් කියන එක මම හිතන්නේ ටිකක් සෑහෙන හොඳ වැඩක් කියලා. අමාරුත් වැඩක්. ඒකයි මම හිතන්නේ දැන් අර දැන් මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කියනට වැඩිය අර සත්‍ය සිදුවීම් ගණනාවක් ඇසුරෙන් මේ තමයි මේක ලලිත් නිර්මාණය කරගන්නේ. නැත්නම් සත්‍ය සිදුවීමක් ගත්තා නම් ඔක ඊට වැඩිය හාත්පසින්ම වෙනස් දෙයක් වෙනවනේ. නමුත් ඒ ඔක්කොම ඒක ඇතුළේ නියෝජනය වෙනවනේ. ඒ කියන්නේ ඒ කතා කරන විෂය ඒ සිද්ධ වෙමින් පවතින මුළු කාරණේම ගත්තොත් ඒක ගොඩක් විසිරීලානේ තියෙන්නේ. විවිධ මට්ටම් වල විවිධ දේවල් මත විවිධ අරමුණු මත විවිධ අවස්ථාවන් වල වෙච්ච දේවල්නේ. නමුත් ඒ හැම එකකටම අපි ගත්තොත් ඒ වගේ සිද්ධි වෙච්ච ප්‍රමාණ ගොඩක් තියෙනවනේ. ඒවා ඇතුලේ හැබැයි මේ එක සිද්ධියක් ඇතුළට ඒ ඔක්කොම අරන් ඇවිල්ලා තියෙනවා. ඒ ඔක්කොම නියෝජනය වෙනවා මේ එක සිද්ධියක්. ඒ වගේම මේ ඇක්ටිං රස විඳින්න පුළුවන් මොකද්ද එකක් මේ ස්ක්‍රිප්ට් එක ඇතුලේ තිබුණා නේද? අධ්‍යක්ෂණය ඇතුලේ දෙකේ. ඔව් සහ මේ කියන්නේ මම නම් කෙටියෙන් කියන්නේ මේ දැන් අර ෆිල්ම් එක රිලීස් වෙද්දී මම ඕක කිව්වා මේ මට නම් ආයෙ හම්බෙයිද දන්නෙත් නැහැ කියලා හිතන තරම් අර එකක් තමයි ස්ක්‍රිප්ට් එක සහ ඇත්තටම ඔයාලා දුන් දෙන එක්ක මේ එහෙම ආතල්ලේක රඟපාන්නයි ෆිල්ම් එක කියන්නේ ෆිල්ම් සමහරකට හම්බ වෙයි. ඔය ඔහොම ඔයාලා එක්ක ඇත්තටම රඟපාන්න හම්බෙච්ච එක මම ආයෙත් කියන එක පොඩි මට ලයිෆ් ටයිම් අචීව්මන්ට් එකක් ඒක. අපි මේ ඔයාලා තුන් දෙනාටම ඒ කියන්නේ සැලියුට් එකක් වෙනස්. ඒ කියන්නේ අපි නැවතලා හිටපු දැනත් ඉතින් ඔව් ඒක මේ පෞද්ගලිකව මම වගේ අද්දක දැන් මම ඇත්තටම ආධුනික අලුත් රංගන නවක රංගන ශිල්පියෙක් විදියටයි ඔයාලා තුන් දෙනාත් එක්ක ඉන්න හම්බ වෙච්ච නව පරපුරේ වයිසින් අඩු ඉන්න හම්බ වෙච්ච එක මේ මට මතකයි මේ එක අපි පටන් ගන්නම ෂූට් එකට අපි කලින් ගියා දවස් දෙකකට විතර කලින් ගියා ලොකේෂන් එකට ගිහලා අපි හිටියා. එතකොට ශාම්මයි ඇවිල්ලා කිව්වා මේ මෙතනින් පස්සේ සමහරක් දේවල් ඔයගොල්ලන්ට මම මේ කැරක්ටර් එකෙන් කියයි ඔයගොල්ලෝ ඒක එච්චර ගණන් ගන්න එපා කියන එක. හැබැයි ෂූටින් ඉවර වෙලා ගෙදර ආවයන් පස්සේ මම ආයෙ කල්පනා කරා එහෙම එකකුත් තිබුණා. පස්සේ මම වෙන වෙනම හිතුවා ප්‍රියන්ත අයියාගෙත් ඒක තිබුණා, මහේන්ද්‍ර අයියාගෙත් ඒක තිබුණා. ඒක ලොකු උදව්වක් වුණා මං වගේ අර ආධුනික කෙනෙක්ට කැරක්ටර් ගැලපුණට. ඒ කියන්නේ ඒක ඒ වෙලාවේ තේරුනේ නෑ. ශාම් අයියා පොඩි ඉංගියක් දුන්නා මම මෙහෙම එකකට යනවා මේ ඔයගොල්ලෝ ඒක එච්චර කෙයා කරන්න එපා කියන එක. හැබැයි ඔය දෙන්න හැමෝම මේක තියාගෙන ඒක සියලු දෙනාගේම ඇතුලේ තිබුණා. ඒක සමහර වෙලාවට දැන් අපිට මතක් වෙන්නේ නෑනේ. අපි ඇවිල්ලා ෂූටින් ඉවර වෙලත් ඇවිල්ලා ටිකක් කතා කරනවා ඒක ගැන. අපි ඇවිල්ලා ඉන්න වෙලාවල මේ සමහරලාට දැන් අපිට අරු මොකද කරන්නේ ශාම් දෝෂ එකක් දානවද එහෙම කියලා පොඩ්ඩක් බලනවනේ. මමත් ගිහලා පොඩ්ඩක් ශාම් කියලා බලනකොට ඒ දැක්ක ඇත්තටම මට නිකන් තේරුණා. ඒ කියන්නේ ඒ කාමරේ ඇතුළේ මං හිතන්නේ ශාම් වෙන කැරක්ටරයක් කරන්න ඒ කාමරේ වෙනස් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ඒ ලක්ෂණේ තිබුණේ ඒ කාමරේ ඇතුළේ. ඒ මූ ඇවිල්ලා ඊට පස්සේ අපිත් එක්ක බලලා හිත ගන්න විදිය අපි ටිකක් එළියට පෝල් එකක් ඇවිල්ලා යන එක පොඩි පොඩි පීඩනේ දාලා කාමරය ඇතුළටලා මොනවද ලියලි අපි සෑහෙන වෙලාවට කාමරය ඇතුළට ගිහලා ලියලි අපිට ගන්න ඕනේ ඌ එළියට. නෑ දවසේ කරපු වැඩ ගැන අපිම කතා කර අපේ වැරදි අඩුපාඩු මොනවද අද මොකක්ද උනේ කියන ගැන අපි ලොකු සාකච්ඡාවක් ගියා. ඒකත් මේ අර වැඩි රස විඳගෙන කරන්න මේ පුළුවන්කමක් හම්බුණා ඒකෙන්. මට ලොකු උදව්වක් වුණා ඒක. මම පළවෙනි දවසේ ෂූට් එකේ ඉන්නකොට මට ලොකු ටෙන්ෂන් එකක් තිබ්බා. ෆස්ට් ඩේ එකේ මම ඒක කිව්වා අයියලටත් ඇවිල්ලා පොඩ්ඩක් මට බයක් වගේ දැනෙනවා කියලා. හැබැයි අපි එදා ෂූටින් ඉවර වෙලා රෑ ඔයාලා තුන් දෙනා මගෙත් එක කතා කරා දේවල් කිව්වා. හේතුව මට පස්සේ දැන් අපි හිතනවානේ මේක ගැන මෙමරි රීකෝල් එකක් යනකොට මම ඒ වෙනකොට අවුරුදු 3ක් විතර එක දිගට මෙගා
නාට්‍යවල රඟපාල ඒ රිදම් එකට සෙට් වෙලා හිටියේ නොදැනුවත් මම ඒක ඔළුවේ දාගෙන තිබ්බේ නෑ මෙහෙම ෆිල්ම් කියන සබ්ජෙක්ට් ෆිල්ම් කියන එකේදී ඉමෝෂනලි ඉන ඇක්ට් එකක් කොහොමද මේ පොඩි වෙලාවට මේවා කරන්න කියන එක ඒකට ලොකු උදව්වක් වුණා ඔයගොල්ලෝගේ ගයිඩ්ලයින් මට සමහර තැන්වලදී ටෙන්ෂන් එක නෙමෙයි වැඩේ පර්ෆෝම් කරන්න යන එක නෙමෙයි වැඩේ මේකේ ඉන්න එක මේ තත්ත්වය ඇතුලේ ජීවත් වෙන එක වැඩේ කියන එක ඒක පළවෙනි දවසේ ලොකු ටෙන්ෂන් එකක් වුණාට එතනින් පස්සේ ඒක සෑහෙන ලොකු රිලැක්ස් එකක් වුණා මට මේ මාර විදියට ලොකු උදව්වක් වුණා ඒක. නැත්නම් මගේ බොඩි එකම අර ටෙම්ප් එකට සෙට් වෙලා තිබ්බේ. ඒකට මේ ගැලවෙන දරපු උත්සාහය තමයි මම හිතන්නේ තිබුණේ ටෙන් ස්ටොප් වෙන්නේ. ඒ කියන්නේ හිර වෙන්න හේතුව මම ගොඩක් අතපය දිගහැරලා අර රඟපානවා වගේ කැරක්ටර්ස් කරලා තිබ්බේ. මට මේ අත් දෙකත් ගැට ගහලා ජිප් එක ඇතුලේ සීට් එක විතරයි මගේ ස්පේස් එක. ඒකේ ජනේලෙ පොඩ්ඩක් අරින්න පුළුවන් වහන්න පුළුවන්. ඉස්සරහට එනවා පස්සට යනවා. ඔව්. අන්තිම මොහොතේ තමයි මම ජිප් එකෙන් එළියට එන්නේ. ඉතින් ඒක හරි ඔව් ඒ වගේම තමයි මටත් උනේ ජීප් එක අර දැන් රිවර්ස් ටර්නල් මේව කන්ද මුදුනට යනවනේ. භාගයක් දුර යනකොට අර බොනට් එක උඩ නැගලා ඉන්නවා ප්‍රභාත් රෝෂන්. කැමරාව තියාගෙන. කිසිම දෙයක් පේන්නේ නැහැ. අර මේවා ගැට ගහලා අර දාලා වැඩ දාලා තනිකර මේ පතාක යෝධයෙක් වගේ ඉන්නවා වින් ස්ක්‍රීන් එක ඉස්සරහා. නෝ තෙලවගෙන යන්නේ අර ඉවෙන් මේ කොහෙද හරව ගන්න තැන දා ගන්න තැන ඉවෙන් අරගෙන යන්නේ. භාගයක් දුර යනකොට මොකක් හරි වෙලා ෂොට් එක කට් වෙච්ච ගමන් අර හොඳට දැන් එක ඇති එක්කලා හිටියා. ආපහු රිවර්ස් කරලා පොසිෂන් එකට දෙනවා. ආයි පටන් ගන්නවා. ඒ වගේ මම හිතන්නේ සෑහෙන වතාවක් ওই දවස් ගණනාවේදී හැබැයි ඒක දැන් කොහොමද මේ වගේ ෂූට් එකක් කරන්න කියන එක දැන් අපි එන්න කලින් එතන තියෙන අපිට හම්බ වෙච්ච දැන් අපි ෂූටින් පටන් අරගන්න ඇවිල්ලා පළවෙනි දවසේ ඉඳලා අපි පොඩ ජීප් එකෙන් අපි කොළඹ ඉඳලා අපි මාතලයට වෙනකන් යන්නනේ අපි පටන් ගත්තේ. හැබැයි අපි හිතපු තරම් ලොකු කියන්නේ ගොඩාක් දේවල් විසඳගෙන තිබුණා සෙට් එකේ අපි එනකොට ඒ පහසුව උපරිමයේ තිබුණා. ඒ කියන්නේ කොහොමද ඒක කරන්න ඕනේ කොතනද තියෙන්නේ නැත්නම් අපි පොඩි ජිප් එකක් ඇතුලේ මග දිගට ලොකු කලබලයක් වෙන්න පුළුවන් සමහරලාට. නමුත් ඒ වගේ කලබගෑනියක් වෙච්ච සීන් නැති වෙන එක මම සීන් එක අයින් කරලා තියෙනවා ෆිල්ම් එකෙන්. අර ඔයයි මායි ටවුන් එකේ නවත්තගෙන හරි අමාරුයි සෙනග විශාල සෙනග පිරිසක් මැද අපි මේක කරගන්න ගිහිල්ලා හරි අමාරුවෙන් ඒක කරගන්න. මට මම දැන් කියන්න හැදුවේ දැන් අපි තාක්ෂණික පැත්ත ඒ පැත්තේ තියෙන කියන්නේ ඒ වගේ අඩු ඉඩක් ඇතුලේ අපිට තියෙන ඉඩ තියලා උපරිමය ඒගොල්ලෝ ප්ලෑන් කරපු එකත් අපිට සෑහෙන ඒක ලේසි. කියන්නේ ඒ වගේ තැනක වෙන්න පුළුවන් අමාරුව ඒකනේ. නමුත් ඒක සෑහෙන දුරට මුළු චිත්‍රපටයේ පුරාම අපේ නිදහසේ වාහනේ ඇතුලේ අපිට කරන්න තියෙන දේවල් ඇතුළට ඩිස්ටර්බ් නොවෙන්න ටෙක්නිකල් පාර්ට් එක අතුරලා තිබුණා. ඒක ඇතුලේ මම ඒක විශේෂයෙන් දැක්කා ඒකේ. ප්‍රභාත් රෝෂන් දැකලිලා ඒ කියපු අර මේ ස්ටෝරි එකේ ස්පේස් එක හදාගන්න ඒගොල්ලෝ ප්ලෑන් කරනවා වගේම මේක ඇත්තටම මට නොකියම බෑ. ඔයාලා තුන්දෙනාට ක්‍රෙඩිට් එකක් පිණිස මේ ඒ කැරක්ටර්ස් වල හැසිරෙන මේ පරාසය මේ තෝරගෙන ඒ කියන්නේ හරියටම තමුන්ගේ බවුන්ඩරිස් මොනවද තමුන් සැරිසරන සීමාවල් මොනවද කියලා මේ මම මේ ෆිල්ම් එක 4 පස්සට දැන් බලලා තියෙනවා. මම මාර ආසාවෙන් බලනවා මේ කියන්නේ ඔයාලා ඒ කරන මේ විශේෂයෙන් මහේන්ද්‍ර අයියාගේ පටන් ගත්තාම ඔයාලා තුන්දෙනාම මේ කැරක්ටර් එකක හරි මේ ඒ කියන්නේ වීක්නස් මොනවද තමුන්ගේ ස්ට්‍රෙන්ත් මොනවද තමුන් සැරිසරන මේ දැන් ඒකේ තව විදිහකට කිව්වොත් මම තමයි වැඩි මේ භූ අවකාශයක සැරිසරන්නේ. ඒ කියන්නේ ටවුන් එකට යන්නේ මෙහෙම ගොඩක් යන්නේ. හැබැයි කියන්නේ රන්දික තමයි අඩුම ස්පේස් එක සැරිසරන්නේ. එතකොට මේ ඒක හරියට අඳුන ගන්නවා වගේම ඊට වඩා හොඳම දේ ඒක මහේන්ද්‍ර අයියාගේ පර්ෆෝමන්ස් එක නැවත බලද්දී කියන්නේ ඒක පොඩි ඇත්තටම ටෙක්ස්ට් බුක් එකක් වගේ හිතන්න දේවල් ටිකක් තියෙනවා. අර thank you මේ ඒ කියන්නේ අර මනෝභාව ඒ කියන්නේ ඇක්ටිං සම්බන්ධව මේ කතා කරන තියරිස් කෙනෙක් ලංකාවේ නැහැනේ. මේ
ඇක්ටිං ගැන මේ ක්‍රිටිසිසම්ස් ලියන අය සහ කියන අය මං ලංකාවෙන් අහද්දි කියනවා එහෙම එකක් නැහැ කියලා. එහෙම නැත්නම් ලෝකේ තියෙනවා. ලෝකේ ඇක්ටර්ස් ලව ගැන ක්‍රිටිසිසම්ස් වෙනවා තියරිස්ලා. නැත්නම් මේ YouTubers ලා නෙමෙයි. ඒතර ඒගොල්ලෝ කියන මරු එකක් රන්දික කියද්දි මතක් වුණේ මේ ඒ ඇක්ටර් කෙනෙක්ගේ මේ ස්කිල් එක ගැන කොච්චර දක්ෂයිද කියන එක මනින එක ක්‍රමයක් එයාගේ සිතවිලි යන පරාසය කොච්චරද කියලා. මං කියන්නේ රන්දික එක තැන ඉන්නේ. හැබැයි රන්දිකගේ සිතවිලි මම සැරිසරන පරාසයට වැඩි ඒ සිතවිලි යනවා. අතහ මහින්ද්‍රය හරියටම හොයා ගන්නවා මේ ගැන ඔයාට සිංගප්පූර් ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී අවෝඩ් එක හම්බෙන්නේ. මං හිතනවා ඔය ඔක්කොම වෙන්නේ දිගට මේ බෙස්ට් ඇක්ටර් වෙන්නේ මේ ඒ මිනිස්සු හරියටම දන්නවා ඒ ඇක්ටර්ගේ මනෝභාවයේ විසිරෙන කලාපය අඳුන ගන්න එක. ඒක ඔයාලා තුන් දෙනා කරලා තියෙන විදිය මට හරි ජොලි. මට අර්ධිලා තිබුණා අර හේතුපාඨයේ සයිටේෂන් එකේ සමහර තැන්වල ඒක සඳහන් කරලා තිබුණා ඔය කියන කාරණාව. මේ ඇත්තටම එහෙම ඒක හරි සියුම් කාරණාවක්. ඉතින් ඒකට හැබැයි ඉතින් අර රස විඳින එකම තමයි තියෙන්නේ ඇඩ් කරන වෙලාවේ. එකක් ඔයාගේ එක්ස්පීරියන්ස් එකෙනුත් ඔයාලා මාර සපෝට් එකක් දුන්නා. විශේෂයෙන් රන්දිකට සහ අපි තුන් දෙනාටම ඒක තමයි ටිකක් අර ගයිඩ් එකක් වුණේ ඒක පැත්තකින්. අර සාමාන්‍යයෙන් කියනවා රයිටර් ස්ක්‍රිප්ට් එක ලියුවට පස්සේ ඒකේ මම අර කියපු ඉමෝෂනල් ජර්නි එක ඒ වපසරිය ඇක්ටර් ආයෙ ලියනවා කියලා ස්ක්‍රිප්ට් එක. ඉතින් ඔයාලා ඒක ලස්සනට ඔයාලගේ ස්ක්‍රිප්ට් එක ලියලා තිබුණා ඒක ඇතුලේ. සමහර අවස්ථාවල තමයි දැන්නේ ලොකයි අසනීප වෙලා හිටියා මේ දවස් ගණනක්. ඒ කියන්නේ කතාවේ අවසානයේ ක්ලයිමැක්ස් එක හරියට එන සීන්ස් ටික කරන වෙලාවේ කියන්නේ දුම් අල්ලනවයි මාරෝ මේවා ගානවයි අපි එක එක දෙනවා ගහලා තිබ්බි ජිප් එක ඇතුළට සීතල වැඩි හින්දා සීතල වැඩි හින්දා අපි හැමෝම ඉතින් කට් කිව්වට පස්සේ දූවගෙන ඇවිල්ලා ජිප් එකට නැගලානේ ඉන්නේ ගහයි දැත්තටම අමාරුයි ඒක මේ ගන්න. ඒ කියන්නේ ඒක අයි මතක් කරපු හින්දා මම මේක කියන්න මම බය හිටියා ඒක ලොකු මොනොලොග් එකක් හින්දා සහ ක්ලයිමැක්ස් සීන් එක මගේ කැරක්ටර් එකේ ඒක මට හොඳටම කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි කරන්න නෙන්නේ. හැබැයි මට තේරුණා මගේ බොඩි එක ඒකට ඕකේ නැහැ. ඒකයි පරිසරයත් එහෙම තිබුණේ නැහැ. අපිට උදව් කරේ නැහැ ඒ වෙලාවේ. ශාම් ෆර්නැන්ඩෝ දෙන්නවා මම බලාගෙන ඉන්නවා ජීප් එකේ ඉඳගෙන. මෙහෙම වැනෙනවා. ඔව්. ඒ කියන්නේ හුලම් පහලට ස්ටෙඩි ඉන්න බෑ. ඉතින් ඒ වෙලාවේ ඇත්තට මම බය හිටියේ තීරණය ගන්න. මම කියන්න ලොකු ටීම් එකක් ආයි ආපස්සට යන්න ඕන, අර ජිප් එක ආයි දාන්න ඕන, මේව එක පත්තරේට දාන්න ඕන, ලොකු ප්‍රොසෙස් එකක්. හැබැයි ඉතින් ඒ වෙලාවේ මහේන්ද්‍රයත් එක්ක පොඩි chat එකක් දාන්න ඕන. මහේන්ද්‍රය කිව්වා හරි සල්ලි යනවා වීදම් වෙනවා තමයි. හැබැයි මේක ලයිෆ් ටයිම් මචං. මේ අපි ඒ තීරණේ ගමු. අරගෙන අපි කරමු කියලා ප්‍රභාතයටයි ලලිතයට කිව්වම ඒගොල්ලොත් ඒකට අවස්ථාව දුන්නා. ඇත්තටම ඒ වෙලාවේ අපි නොකර ඉඳපු එක ගැන මම අදට සතුටු වෙනවා. සහ මහේන්ද්‍ර අයියට ඔයාලා දෙන්නට ස්තුතිවන්ත වෙනවා. ඒ වෙලාවේ මට ඒක මේ හරි මචං කමක් නැහැ අපි දාගමු මේක වෙන දවසකට දාගමු කියන එකට මාව ඒ තීරණය ගන්න මේ බය නැතුව අපිත් ඉන්නවා හෙල්ප් කරන්න අපි කරමු කියන තැනට ආව හින්දා ඒ වගේ මම හිතනවා අපිට ඒ වගේ දෙයක් සිද්ධ වුණා. එක සීන් එකක් අපිට ලොකේෂන් එක දෙසරයක් මේ රීෂූට් කරන්න වුණා. ලොකේෂන් එක අපිට ගන්න බැරුව තිබිලා මොකක් හරි වෙන ලොකේෂන් එක අර මේ ලොකේෂන් ජම්ප් එකක් වගේ තිබුණා සීන් එකේ. ඒක අපි දෙන්නම කතා කරලා ඊට ලලිතුත් තේරුම් ගත්තා. රජිනා කිව්වා නෑ මේක හරියට තේරෙනවා. ඒක ඒ සීන් ඒකත් ඔයාම තමයි මැදිහත් උනේ මේ වෙනස් වෙනවනේ හිතන. ඔව් නෑ අර කියන්නේ පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයකට ගියා. පැයක් ඇතුළත ගොඩක් විදිහට වෙනස් වෙනවා. මට අර ආයි හිතුණා අයියේ 30යි අපේ එඩිට කොච්චර මහන්සි වෙන්නේ නැද්ද කියන එක මේක මේව කරගන්න. දැන් අපි ඒ මොහොතේ එක වෙලාවකට වහිනවා. එක වෙලාවකට හුළඟ වැඩි. ඒකලට මීදුම සෙට් එක සෙටප් කරලා ඇක්ෂන් කියනකොට මීදුම නැහැ. ඔව් සමහර සීන් එකක් කන්ඩිෂන් එක කරලා ඊට පස්සේ ඒක අපිට මොකක් හරි හේතුවක් වෙලා ලයිට් බැහැලා හරි මොන හරි වෙලා නවත්තලා තිබිලා ඊට පස්සේ ඒක එහෙම තියෙද්දි අපි තව සීන්ස් අපි අනිත් දවස්වල කර යනකොට මතකද අපි එකපාරටම පේනවා තව තැනක එතන අවුව තියෙනවා. එතන ඊට පස්සේ ඔක්කොම යනවා එතෙන්ට. ඊට පස්සේ මතකද එහෙම ගිහලා එතන ෂූට් කරනවා. ආයි
තව ඈත පේනකොට එතන ඒ වාසියක් තියෙනවා. ඒ වගේ මිස්ටේක් වෙච්ච දයක් තිබුණා. ඈත මීදුම පෙනිලා අන්න මීදුම තියෙනවා අතනට යන් කියලා දුම් ගාලා එතන දානවා මීදුම නැහැ. මීදුම ගිහිල්ලා. ආයි නැවතුලා බලන් ඉන්නවා ඈතින් එනවා පේනවා. ඒ කියන්නේ ඒව ඔක්කොම හැබැයි හරි මේ ඒ කියන්නේ අධෛර්යයට කාරණයක් වුණේ ඒක තවත් හොඳින් කරන්න ඕනේ කියන එක තමයි තිබුණේ. මොකද ඇක්ටිං අපි හිතන්නේ අපි හතර දෙනාගේම හරි නිකන් සියුම් විදියට හැම ඇක්ට් එකකම විස්තර ටික ලියවිලා තිබුණේ. ෂෙඩියුල් එක පැත්තෙනුත් ඇතරම ඒ සපෝට් එක තිබුණා. ඒ කියන්නේ ඒක බිල්ඩ් අප් වෙවි යන්න ටික විදියට කතාවේ කැරක්ටර්ස් ටිකට වෙන සිදුවීම් ටිකට වෙන එකට පැරලල් ෂූට් එකේ ෂෙඩියුල් එකත් පුළුවන් තරම් ප්‍රමාණයකට ඒගොල්ලෝ මේ පහසුකම් හදලා තිබුණා. ඒක බිල්ඩ් අප් කරගෙන යන්න නැත්තම් ගොඩාක් එහාට මෙහාට දාන්නේ නැතුව පොඩි ලයින් එකක ගියා. ඉතින් අර ප්‍රොඩක්ෂන් එකත් පැත්තෙනුයි දෙපැත්තෙනුයි ඒක අනිත් එක ඉතින් ඒක ගැන අපි ඇත්තටම මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක ලේසි නෑ. මොකද අපි දන්න විශේෂයෙන් අර අවසාන සීන්ස් ටික කරනකොට අර මේ ක්ලයිමේට් එකත් එක්ක වගේ තන එකක් වැඩ කරනවා කියන කැමරා ඒකේ ගම හෝ ගාලා වහිනවා රේන් කෝට් දාගෙන කැමරාව වහගෙන ප්‍රභාත් රෝෂණී ඔක්කොම වහගෙන එක ගුලියක් වගේ ඉඳගෙන ඉන්නවා. අපි ජීප් එක අස්සට වෙලා ඉන්නවා. සහ එක තැනක ඉන්න බෑ යටින් කූඩෙල්ලු. යව් ඉන්න බෑ කූඩෙල්ලු. ඔය බඩු අරයි යන්න ඕනේ. වැස්ස ආපුවාම ආයි බඩු බේර ගන්න ඕනේ තියෙන ඒවා මම හිතන්නේ කියනවාගේ මේ කියන්නේ ප්‍රභාත් රෝෂණී කැමරා කරන ඒ කට්ටියයි ඔක්කොම ඒගොල්ලොත් මේක ඇතුලේ වෙනම රසවිඳීමක් තියාගෙන හිටියා. මේක කැප්චර් කරගන්න එක ඉතාලම හොඳින් කරගන්න ඕනේ කියන එකකින්ද මේ සහ ඒක හරි එක පැත්තෙන් හරි සමහරව තියෙනවානේ වාසනාව බලපාන්නේ. මේක හරි වාසනාවන්ත ෆිල්ම් එකක් පටන් ගත්ත තැන ඉඳලා හැමෝම කියන්නේ දේශගුණීය සපෝට් කරපු විදිය සමහර සීන්ස් ඇතුලේ සහ ප්‍රොඩක්ෂන් ටීම් එකට තිබුණු චැලෙන්ජස් අර කිව්වාගේ ජීප් එක අර ඇතුලට දාන්න ඕනේ. ඒවා එකක් අසාර්ථක වුණා නම් ආයේ කරන්න බැරුව යන තත්ත්වෙදී චිත්‍රපටය අද මේ තියෙන මේ ෆ්ලෝ එකේම කැඩෙන්න තිබුණා. සාදැන් මේ මුකුත් අපි හිතපු නැති කාලෙකනේ අපි මේක ෂූට් කරේ. ඒ කියන්නේ ඇත්තම කාරණේ ෆිල්ම් මිනිස්සු මෙහෙම බලයිද නැද්දවත් අපි කාලයක් පොඩ්ඩක් ටිකක් මේක චිත්‍රපටයක් කරපුවාම ඒකට ඒ රිස්ක් එක අරන් නිෂ්පාදනයක් කරන්න තීරණය කරලා ඊට පස්සේ ඒ තීරණය ඇතුලේ හිතන්න ගොඩක් දේවල් තියෙනවනේ. ඒ කියන්නේ එතකොට අපි දැනගෙන හිටියේ නෑ ඒ 2024 යම් චිත්‍රපටි පොඩ්ඩක් මේ ගන්න පටන් අරගෙන මේක මේ විදිහට එයි කියලා හිතුවේ නෑනේ අපි ඒ මොහොතේදී රටේ චිත්‍රපටි තිබ්බ විදිහට කවුරුත් ඒ රිස්ක් එක ගන්න හරි වැලි වෙනවනේ. අනිත් එක මේ වගේ කතාවක් කොහෙත්ම එතකොට පෙන්වන්න හම්බෙයිද මේ වගේ ගැඹුරු දෙයක් අපි කතා කරලා ප්‍රශ්න වෙන දෙයක්. නමුත් ඒ බය නැතුව ඒ දේ කරා. ඇත්තම ලලිත්ගේ ප්‍රභාත්ගේ දීර්ඝකාලීනව තියෙනවනේ ඉතිහාසයක් ඒගොල්ලන්ගේ. ඒ ජීවිතය ඇතුලේ තිබිච්ච සම්බන්ධතාවයත් එක්ක ඒගොල්ලන්ගේ අඳුනා ගැනීමක් තිබ්බා. තියෙනවා ඒක කොහොමත් ඒක අපි ඒකත් එක්ක මම හිතන්නේ ඒ කම්බිනේෂන් එකත් ඒක ඇතුලේ වැඩ කරා. ඒ කියන්නේ ඒ යාළුකම යම් විදිහකට. ඒ කියන්නේ දීර්ඝකාලීනව තිබිච්ච දෙන්නම ප්‍රභාතුත් ලලිත් කිව්වම මේ ෂොට් එක ඕනේ කියලා ප්‍රභාත් කවදාවත් නැහැ. නෑ කියන්නේ ඒක පොඩි අදහසක් දෙනවා. එහෙම වුණොත් ලලිත් කියන නෑ මට අරකම ඕනේ. ඒක කිව්වම ප්‍රභාත් රෝෂන් ඉතින් ඒකට ලෑස්ති නැත්තරම ජීප් එකත් එක්ක ෂූට් කරගෙන ගිය විදිය දැන් මතක් වෙනකොට මගේ අම්මේ අර කඳු නැග බෑ වංගු පල්ලං ඕකේ. ඒක අර මම අර ඉස්සෙල්ලා කියපු එකේ අනිත් පැත්ත තමයි සිනමැටෝග්‍රැෆි වල ඉන්ටර්නැෂනල් අවෝඩ් චීනේදී හම්බෙච්ච දෙකේම හේතු පාටවල මම දැක්කා මේ ඒ කියන්නේ අර සීමිත ඉඩ කඩක ඒ කියන්නේ මේ ජීප් එක ඇතුළේ වගේ පොඩි ස්පේස් එක කොහොමද එච්චර ෂොට්ස් ටිකක් මවන්නේ එච්චර විශාල මේ ලෝකයක් මවන්නේ කියන එක තමයි ඒගොල්ලෝ يعني ජාත්‍යන්තරව දැකපු මිනිස්සුන්ට හරි විස්මයක් වුණේ. ඒ කැමරාවක් එකේ තිබුණු විශේෂමදී අපි කරපු එකේ අනිත් පැත්ත අපි මේ පොඩි අවකාශයක ලොකු ස්පේස් එකකට මේ අපි සිතුවිලි අරන් යන ASCII ඒ සිතුවිලි පෙන්වන්න කැමරා එක පොඩි ස්පේස් එක කොහොමද
මවන්නේ කියන එක අපේ කැරක්ටර්ස් වල රයිටර් ඩිරෙක්ටර් වගේම සමාන දෙයක් තමයි මේ සිනමටෝග්‍රෆි කියන එක මම හිතන්නේ. සහ ඊට පස්සේ එඩිටර්, සවුන්ඩ් ඩිසයිනර් සංකනේද අපේ ඇසිස්ටන්ට් සංගයේ ෂෙඩියුල් එක අපිට කරගෙන යනකොට එච්චර ඒක එහෙම දැනුන්නේ නැහැ. නමුත් සමහර තැන්වලදී අපිට පොඩ්ඩක් ජැක් වෙනවා. සවල් දෙන දෙකක් අර රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක කරන් යනකොට හරි සියුම් තැනක යන්නේ මේ වැඩේ. ඒකෙදී ඉතින් අර එළවන ගමන් එක දරකද විතර කමතක වෙලා නවත්තලා තිබිලා ආපහු ඉතින් වෙලා තියෙන්නේ මෙහිමනේ. දැන් අපේ චිත්‍රපටි දැන් අපිට දැන් වැඩ කරන්න වෙන ප්‍රමාණ වැඩි. ඇත්තටම ගත්තොත් අපි වෙන රටකට නඩු දාන්න පුළුවන් තරම් මේ වැඩවල අපි ඉඳලා තියෙනවා. ඒ කියන්නේ විශ්චර වැඩ කරන්න වෙලා තියෙනවා. වැඩ කරන්න වෙලා තියෙනවා. ඒක අපිට වෙලා තියෙන ඉතින් යම් විදිහකට අපිට ශාස්ත්‍රයේ තියෙන මේ රටේ තියෙන ආර්ථිකයයි ශාස්ත්‍රයේ පවතින ආර්ථික තත්ත්වයක් එක්ක අපිට ටිකක් වැඩිපුර වැඩ කරන්න වෙනවා. කියන්නේ මම පෞද්ගලිකව ඇඩ් කරලා තියෙනවා දවසට සීන් 34. ඔව්. එහෙම කරන්න වුණා. ආයිනම් කරන්නේ නැහැ. නෑ කරන්න නැහැ නෙවෙයි. ඒ කියන්නේ තෝර ගන්නවා. දැන් හිතනවා දේවල් සම්බන්ධව අදහසක් තියෙනවා, කියවනවා, කණ්ඩායම කවුද කියලා බලනවා. චේන්ජ් වුණා. ඒක උනේ ඇත්තටම රිවර්ස්ටන්. ඉතින් ඇත්තටම වැඩ කරාට පස්සේ චිත්‍රපටියක් වැඩ කරලා ටික කාලයක් ඉඳලා ඉතින් ආයිත් වැඩක් කරන්න තියෙනවා. ඉතින් හොඳයි. ඉතින් එහෙම තියෙනවා නම් අපිට එහෙම කරන්න බෑනේ. අපි අද බෑග් එක තියලා හෙට උදේට අනිත් බෑග් එක කරගෙන යන්න ඕනේ අනිත් වැඩේට. එහෙම තත්ත්වයක් තියෙන. හැබැයි ඉතින් පුළුවන් තරම් මේ මැද බ්‍රේක් එක හදාගන්න එක විශේෂ කාරණයක්. ඉතින් අනිවාර්යයෙන්ම කියන්නේ විශේෂයෙන් රිවර්ස්ටන් වගේ ෆිල්ම් එකක් රඟපෑවට පස්සේ ෆයිනල් ඩේ ෂූට් කළා ඔක්කොම ඊට පස්සේ අපි අර ඉතින් සෙට් වුණාට අර ඒ විඳින එක තවත් තිබුණානේ. ඔව් අපිට එන්න බැරි වුණානේ ගෙදර. අපි වැඩිපුර දවසකුත් හිටියා. දවස් අද දෙක ඉන්නවා. අර මේක අත්තර ගන්න බෑ. අර එහෙම එකක් තියෙනවා. ඇට රඟපාන්න ගියාම දැන් උදේට ගුණපාල දවල්ට රත්නපාල හවසට සුමනපාල රඟපාන්න අමාරුයි. මේ ජීනියස් කෙනෙක් වෙන්න ඕනේ එහෙම රඟපාන්න ඉතින්. නමුත් අපිට ලතින් අපිට මේ වැඩේ ඉවර වෙච්ච ගමන් අනිත් වැඩකද අපි යන්න ඕන. අර කිව්වාගේ අපේ ආර්ථිකයයි අපේ සියලු දේවල් එක්කම අපි බැලුවාම දැන් මගේ කැරක්ටර් එක නම් මට තිබුණ සිව්ම කාරණාව තමයි මම තමයි එතන ඉන්නේ රඟපෑම නෙවෙයි එක්ස්පීරියන්ස්ම පොලිස් නිලධාරියා. ඒ කියන්නේ මේ වගේ වැඩ කරපු මේ නිලධාරියෙක්නේ. කිසි දෙයක්වත් ගණන් නැහැ. හැබැයි ඒකම මගේ ජීවිතේ වෙන සෞන්දර්යයකුත් හොයන මිනිස්සෙක්. ඒ කියන්නේ රේඩියෝ වැඩසටහනකට සම්බන්ධ වෙන එක කියන්නේ මම ඒක නිකන් නිතරම අහන ප්‍රෝග්‍රෑම් එක නිතරම අහන මේකට සම්බන්ධ වෙන්න කැමති. ඒ කියන්නේ මගේ ජීවිතේ මේ ඔක්කොම කොච්චර පිස්තෝලයකින් මිනි මරලා ඇද්ද මං. ඒ වුණාට තාම මගේ වෙන සෞන්දර්යාත්මක පැත්තක් මගේ ජීවිතේ තියෙනවා. මගේ ජීවිතේ ඊට වැඩි ආස කරන දේවල් ටිකක් තියෙනවා. දැන් මේක ඉතින් අර පඩියට තමයි මට මේක කරන්න වෙලා තියෙන්නේ. ඒකම මගේ ඉන්න ඔෆිසර් ඊට ඇතුලේ පොඩි ග්‍රජ් එකක් තියෙන ඔෆිසත් එක්ක. ඒක පෙන්නන්නේ නෑ. හැබැයි ඔඩියන්ස් එකට දැනෙන්න එපයි. සහ ඔයා හරිම ලස්සනට ඔයා කිව්වා වගේ කියන්නේ උදේ සිට තමයි ඒක ඇතුලේ මේ ඉන්න රාජ්‍ය නිලධාරියා මේ සියලු දේ සම්බන්ධව එක්ස්පීරියන්ස් කියන එක හරියටම පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ සහ මේක ඇතුලේ ඉන්න වෙන පැත්තකින් භයානකම මනුස්සයාත් ඒ කියන්නේ මේ හරියටම ඩිසිෂන් එක ගන්න මට ෆිල්ම් එක බලද්දි හිතුණා අර නන්දිතව අරගෙන ගිහිල්ලා කෑම එකක් දෙන්නේ කන්න. එතනදී තමයි මේ උදේසිරිගේ භයානකකම තේරෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ වෙද්දී හරියටම මෙයාගේ ඩිසිෂන් එක ගැන දන්නේ ඔයා විතරයි. මෙයාට මොකද්ද වෙන්නේ කියලා ජීවිතේට. ඒ කියන්නේ තව එකක් මම දැක්ක පොඩි ඩීටේල් එකක් මහෙන්ද්‍රයා කරන එක වෙලාව බලනවා. කියන්නේ මේක මේ ටයිම් එක වෙනකොට ඉවර කරන්න ඕනේ කියන එක ෂෙඩියුල් එකක් තියෙනවා. ඔයා කියන තැන්වල වොච් එක බලනවා. අපි කවුරුත් එහෙම වෙලාවට එච්චර ලොකු ෆෝකස් එකක් දෙන්නේ නැහැ අපේ කැරක්ටර්ස් වල. මෙයාට තියෙන එක්ස්පීරියන්ස් එකත් මහෙන්ද්‍රයාගේ කැරක්ටර් එක ඒ ස්ක්‍රිප්ට් එක ඔයා දැනුවත්. ඒ කියන්නේ අභියෝග කරනවා. ඒක අපි අර ඒ වෙලාවේ හදාගත්ත දේවල් නෙවෙයි. චරිතවලට කියන්නේ ඊළඟට නළුවන්ට අභියෝග කරනවා කියන්නේ හරි අමාරුවක නෙමෙයි. ඒක හරි මට තේරෙන්නේ ඒක කියන්නේ. ඒ කියන්නේ දැන් චන්ද්‍රපාල නැගලා මෙතන ඉන්න පල්ලෙහාම මේ ඉන්න මේ විශාල ප්‍රශ්නයක පැටලෙවිලා ඉන්නේ. ඒ ප්‍රශ්නේ පටලවන විදිහ ඒ කියන්නේ
කොහොමද මිනිහෙකුට එහෙම වුණාම වෙන්නේ කියන එක හිතාගන්න බෑ ඇත්තටම. ඒ කියන්නේ මොකද්ද මේකට වෙන්නේ? අපි ඇත්ත ජීවිතේ සමහර දේවල් වෙන්න පුළුවන්. නමුත් මේක හරි ඒ කියන්නේ එකක් දැන් මට නළුවා සහ චරිතය අතර තියෙන ගනුදෙනුවක් තියෙනවනේ කොච්චර කරත් පුද්ගලික අපි පුද්ගලික හැටියටයි චරිතේ අතර තියෙන මොකක් හෝ දෙයක් තියෙනවා. මොකද හැඟීම් දැනීම් කියන ඒවා හරි මේ හිනාව හරි කඳුල හරි කියන එක මේ එහෙම අපිට කඩෙන් අරගෙන ගෙනල්ලා ඒ පැක් කරලා කරන්න ඒක ඇත්තටම කොහොම කරත් නළුවෙකුට තමන්ගේ ජීවිතයේ ඇතුලේ තියෙන ප්‍රැක්ටිස් එකක් ඇතුලේ මොකක් හරි කොහේ හරි තැනක තියෙන දෙයක් ඇතුලේ තමයි ඒකේ ඒ හැඟීම හොයාගන්න වෙන්නේ. අහලා දැකලා තියෙන දෙයක් වෙන්න පුළුවන්. දැන් මෙතෙන්දි තර මගේ ගෙද්ද බං මෙයාත් එක්ක මෙයාට රෙස්පෙක්ට් එක දෙන්නත් ඕනේ මගේ ඉහළ නිලධාරියට. හැබැයි ඒකම අනේ මේ යට වැඩි හරියටම උදේසිරි දන්නවනේ කරන්නේ මේක වෙන්නේ මෙහෙමයි කියලා. දැන් ඊළඟට ඒක පොඩි දේවලුත් නෙමෙයිනේ තමන්ගේ බිරිඳට හැදෙන පපුවේ heart attack එකක් කියන එක මං කියන්නේ ඒකයි ඊට පස්සේ මේ මෙතන සිද්ධ වෙන දේ අතනයි මේ නිලතලවල තියෙන පරාසයයි ඒක ඇතුලේ කොච්චර දුරකට මිනිහෙකුට තමන්ගේ රැකියාව ඇතුලේ ඒ වගේ මිෂන් එකක් ඇතුලේ මිනිහෙක් පත් වෙන අසුරුතාවය කියන එක පෙන්වන්න මේ තියෙන ටික ඇතුලේ මට හිතෙන්නේ ඒක ඇත්තටම මේ රංගපානවා කියන එක ගොඩක් සංකීර්ණව දැනෙන්නේ අපිට ලැබෙන ඒ පිටපත හරහම තමයි කියන එක මට අධ්‍යක්ෂකවරයාත් බලපානවා කියන්නේ. ඒක තමයි ඒ හම්බෙන පිටපතේ අධ්‍යක්ෂකවරයා ඇතුලේ තමයි අපි කොච්චර දේවල් අපි හිතාගෙන හිටියත් ඒක එතන තමයි ඉගෙන ගන්න. ඉතින් මං හැම වෙලාවෙමත් කිව්වේ මේ චිත්‍රපටයේ ඇතුලේ අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් පුද්ගලිකව මට ඒ කියන්නේ ඒ වගේ අවස්ථාවන් ඇතුලේ නළුවෙක්ට කොහොමද මේක කරන්න කියන එක ඒක අපිට කොච්චර අපිට සූදානම් කරගෙන ඇවිල්ලා කරන්නත් බෑ. ඒක අපි හිතලා තියෙන්න පුළුවන්. නමුත් ඒ හිතන දේ හරිද වැරදිද කියලාවත් අපිට ඒ ස්පාක් එක හදාගන්න වෙන්නේ මේ වෙලාවේ මොහොතේ දන්නේ නැහැ. එතෙන්දී මේ මොහොතේ වෙන්නේ. ඉතින් ඒක අපි කොච්චර වැඩ කරත් අපි කොච්චර ප්ලෑන් කරන් ආවත් මේ මොහොතනේ තියෙන්නේ. මේ මොහොතේ ෂොට් එක ගන්න ඒ වෙලාවෙනේ මේ ෂොට් එකක් ඕකේ වෙන්නේ. ඒක බලපාන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේ ආපු හුලඟ, ඒ වෙලාවේ ආපු මේ නේද? ඒ වෙලාවේ ආපු සද්දේ ආනේ පොඩ්ඩක් ඉන්න කියලා ආයි යනකොට එතකොට අපිත් ගමන් කරනවානේ මේ කිසි දෙයක් එකතර නවතින්නේ නැහැනේ. මොහොතෙන් මොහොත වෙනස් වෙවි යනවා. ඒක ඇතුලේ කොහොමද මේවා හොයන්නේ කියන එක සනිකර කොච්චර මානසික කාරණයක්ද කියන එක ප්‍රැක්ටිස් කරන්න ලැබෙනවා. ඉතින් මට ඇත්තට පුද්ගලිකව ගත්තත් හම් වෙන අවස්ථා ඇතුලේ ඉතින් මේ අවස්ථාව ඇතුලේ මට ලැබෙන්නේ ඒ අත්දැකීම කියලා තමයි මම හිතන්නේ. ඉතින් අපි වෘත්තීමය විදියට යම් විදිහකට අපි රැකියාව හැටියට ගොඩක් දේවල් ඇතුලේ වැඩ කරන්න වෙනවා තමයි අපි වැඩ කරනවා. ඒ හැම දෙයක් ඇතුලේම මේ වගේම වටිනාකම් තියෙනවා. හැබැයි ඒක ඇතුලේ අපිට ඉවර කරන්න බෑ. මම පුරුදු වෙලා ඉන්නේ මට දැන් ගිහිල්ලා රඟපාන්න පුළුවන් කියලා එක්ස්පීරියන්ස් තමයි එක්ස්පීරියන්ස් එක උනත් උදාහරණයක් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා තමයි ඒක හැන්ඩල් කරගන්න ලේසි. ඉමෝෂන් එක ගන්න විදිය ඉමෝෂන් එක මේ බෙයාර් අප් කරගන්න ඉමෝෂන් එකේත් එක කොහොමද මේ ප්‍රමාණයේ ඉමෝෂන් එකේ අපි මේ ගානට හිටියා නම් ඇති කියන තැන ඩිසයිඩ් කරන එක්ස්පීරියන්ස් එකත් එක හරි. නමුත් වැඩ කරන යනකොට නිකන් නූල් ආයෙත් අලුතෙන්ම නිකන් නූලක් උඩ ඇවිදිනවා වගේ වැඩක් ඉතින් තියෙන්නේ. මේක බැලන්ස් කරගෙන යන්නේ කොහොමද කියන එක. අර ඔයා සෙන්චරි ගොඩක් ගහලා තියෙනවානේ. ඒ කියන්නේ මේ ඇක්ටර් කෙනෙක් විදියට ආයෙවා පටන් ගද්දී අයියේ 200 ඔයා 200ක් ගහලා තියෙනවනේ 200 ඉඳලා නෙමෙයි ආයෙ එකේ ඉඳලා ගන්න. හැබැයි අපි දන්නවා ඔයා ආයෙ 200ක් ගහනවා. ඒකයි අර නළුවෙක්ගේ කන්සිස්ටන්සි අර මොනවාද කවුද කලබල වුණාට කලබල වෙන්නේ නැහැ වගේ මට මෙහිම අත්දැකීම් මටත් තියෙනවා. මේ කියන්නේ මේ සමහර වෙලාවට සමහර පසුතල ඇතුලේ ඒ පසුතලේ එන කලබලේ සමහර වෙලාවට එක්තරා අවස්ථාවක ආපුවාම මොකද එතන තියෙන ප්‍රශ්නේ මේ වගේම මට ගොඩක් ඉයන්වලදී මේ මහේන්ද්‍ර ඒක මතක් කරලා තියෙනවා. ඔබ කලබල වෙන්න බෑ. එළිය කලබල වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවලදී යා කිසි කලබලයක් නැහැ. අපිට ඒ වෙලාවට තමයි මතක් වෙන්නේ ආයතනයක් මොකටද ඕනේ අර ඇඟට නොදැනී හීනෙට අර මේ
බාහිරව තියෙන කලබලය කලබගෑනිය ඉමින් කාන්දුවෙන්න පටන් ගන්නවා තමන් තුළට මේක දැන් මේ දැන් ලයිට් බහි කියයි අරවා කියයි මේක නමත් ඒකින්ද මම කියන්න ඕනේ මේක නමුත් සිටුේෂන් එකේ ඉල්ලා හිටින්න ඉක්මනට කියන්නේ ඒකට ටයිම් අරන් ඒ ටික කරගන්නම ඕනේ කවුද මේ චන්ද්‍රපාලගේ කැරක්ටර් එකේ කියන්නේ හරි කියන්නේ අර කේදවාචකයයි ඒකේ තියෙන ජොලියයි එකට තියෙන කියන්නේ කැරක්ටර් එක පස්සේ බලනකොට මේ අර මං ජනකතාව කාලා තියෙනවා ජීසස් ක්‍රයිස්ට් වෙන ගහන්න ගෙනියනකොට ගෙදර අය ඔක්කොම වයිෆුයි දරුවෝයි අඬා වැළපීගෙන ජීසස් පස්සෙන් යනවා ඒ මිනිහට දත් කැක්කුමක් ඒ ගෙදර මිනිහට එතකොට ඒ මිනිහට ජීසස් යන ගහන එක නෙමෙයි වැඩේ ඒ මිනිහගේ දත් කැක්කුම ඒ වගේ දැන් කියන්නේ මෙතන රාජ්‍යයේ තියෙන ප්‍රශ්නේද රස්සාවද තව එකෙකුට මොකද්ද කරන්න යන්නේ නෙවෙයි කියන්නේ තමුන්ගේ පර්සනල් වේදනාව මං හිතන්නේ ඒ කැරක්ටර්ස් ඇතුලේ තමුන්ගේ පර්සනල් වේදනාව බලාගෙන ඉන්නවා නන්දිතගෙනුත් නෙමෙයි වෙන්නේ මම දැක්කා ලෝකයේ කැරක්ටර් එකේදී කවදාවත් දෙකම නැති විදිහේ රිදම් එකක් ඒක කියන්න ඕනේ මේ රිදම් එකක් ටයිමින් සහ මේ අර පොඩි ඊසි මැනර් එකක් වගේ එකක් මේන්ටේන් කරපු විදිහ කැරක්ටර් ඒ කියන්නේ ඒක ඇවිදින විදිහ ඒක හරි වෙනස් ශාම් කරපු කැරක්ටර් අර පැටලවිල්ලකනේ ඉන්නේ ඒ පැටලවිල්ලේ තියෙන මේ ඒත් වෙන ජොලියක් ඒක පටන් ගන්න යනකොට ටික වෙලාවකදී තමයි ඔක ටික වාතයක් වෙන්නේ ඒක හැබැයි ඒක ලස්සනට චේන්ජ් එක ගන්න මේ වෙනම රිදම් එකක් මේන්ටේන් කරා කියලා මට හිතෙනවා ජොලියයි පස්සේ ඒක වාද්‍ය වෙන එකයි වෙනම මේ කියන්නේ ඒ රිදම් එකක් වෙනස් කරපු එකක් මට දැකෙන්නේ ඒකට ඇත්තටම ඔයාලටම යා ස්තුති කියන්න ඕන අර මොකක් හරි අපි කරලා බලන්නේ අයියේ දැන් දාලා බලනකොට හිමීට බලන් ඉඳලා ඇවිල්ලා මෙයා කියනවා මචං ඒ පොඩි වෙන හොඳ එකක් එනවා එහෙම කරපන් කියන්නේ ඒ හදන කොන්ෆිඩන්ස් තමයි ඒක ගෙනියන්න සපෝට් එක නැත්නම් මං එකක් දාලා ඒක ගැන අපි කතා වෙලා මේ අර ගහක් යට ගාවට ගිහිල්ලා කතා කරන සීන් එක මොකද මේ සීන් එක අපි දෙන්න බලාගෙන හිටියා මම දැන් හරියටම හරි කීයක තියෙනව නේද වැඩේ කියලා ඒ කියන්නේ අර වෙන ෆිල්ම්ස් වල ඒක දැකලා නැහැ ඒ කියන්නේ ඔය රිදම් එක ওই විදිහට වෙනස් කරගන්න තියෙනවා තම තියෙන තම තව චිත්‍රපට කීපයක් තියෙනවා ඒ ඔක්කොට වැඩි හත්පසින්ම වෙනස් විදිහේ අර නිකන් අර ඒක වැඩි අර ඊසි මැනර් එක ගිහිල්ලා ඊට පස්සේ ඒක තද වෙලා ඒක එහාට මෙහාට මෙතන වෙනස් වෙලා එන එක ඒක හරි ලස්සනට අපි ළඟ ඉඳගෙන ඇඩ් කරනකොට හොඳටම පෙවුනා ඒක මම නිකන් මම මගේ එකට මං හදාගත්තේ මම කියන්නේ පොඩි කෙල්ලෙක්ව හම්බෙන්න මාතලේ යන්නේ මම මට වෙන මරාල ටිකක් වෙනවා ඉතින් ඒවා මොකුත් හිතලා නෙවෙයි යන්නේ හැබැයි ජීවිතේ නිලධාරියෙකුට කියන්නේ අලුතෙන් ඩියුටි එකක් පවරපම පෝස්ට් එකක් අලුතෙන් දීලා හෝ අලුතෙන් පෝස්ට් එකක් ගන්න අලුත් ඩියුටියක් දීපුවම ඒ විදිහට කොච්චර දේවල් වලට එක්ස්පීරියන්ස් කරන්න වෙනවද කියලා මේ වගේ එකක් තමයි ඉතින් හිතාගත්තේ රන්දිකගේ ඒක ලකා මෙන්ෂන් කරලා තිබ්බ මම දැක්කා ඒ කියන්නේ ඒක ඇත්ත ලකා කියප එක ඒ කියන්නේ ලකා චිත්‍රපටි බලලානේ ලකා කියන්නේ ඒක ඇත්තටම මට අපිට සෙට් එකේ ඇතුළෙත් රන්දිකගේ ඇස් දෙක ඇත්තටම රන්දිකගේ අත් දෙකත් නිදහස් නැති වුණාම මොඩි එකෙත් මුකුත් කරන්න දෙයක් නැහැ සීට් එකකට හේතු වෙලා හේතු කරලා ඉන්න මිනිහෙක් විතරයිනේ අපි ඒක කිව්වා කතා වුණා ඒ ඇස් දෙක ඒ ජීප් එක පුරා අපි ජීප් එකේ එළියේ හිටියත් කොතන හිටියත් කොහේ හරි ජනේලයක් අස්සෙන් හරි කොහේ හරි විදුරුවක් අස්සෙන් අපි ඉන්න කොතනින් තැනකින් හරි ඇස් දෙක තිබුණා. ඒ ඇස් දෙක ඇතුලේ ඒ අනිශ්චිතකම කියන එක ඒක අයි මං මතක් කරන්න ඕන මේ වෙලාවේ ලලිත් අයියව කියන්නේ ලලිත් අයියා ඒකට ගයිඩ් කරා අයියා ඇත්තම කතාව කියන්නේ මේ ටයිම් එකේ උඹ හිතන්නේ මොනවද? උඹගේ ඔළුව වැඩ කරන්නේ මොනවද? දැන් මාතලේ නැවැත්තුවාම ජිප් එක ගිහිල්ලා ඔයාලා යනවා අයියත් එක්ක මම තියෙනවානේ මේ වෙලාවේ උඹ මොනවද හිතන්නේ මල්ලි? උඹට මතක තියෙන්න පුළුවන් මේ කෙල්ලත් එක්කම මාතලේ ටවුන් එකේ ඇවිදලා තියෙන්න පුළුවන් යාළුවෙක් පේන්න එන්න පුළුවන් මේ වෙලාවේ උඹ බලන්නේ එහෙම. ඊට පස්සේ අයියා ආවහම අයියට රියැක්ට් කරන්න කලින් මොනවද හිතන්නේ? ප්‍රියන්ත අයියාගේ කැරක්ටර් එකට රියැක්ට් කරන්න කොහොමද? මෙයා මහේන්ද්‍ර අයියා එක්ස්පීරියන්ස් ඒ කියන්නේ අපරාධකාරයෙක් වුණාම පොලිසියයි කියන්නේ ඇත්තටම එහෙම සම්බන්ධයක් තියෙනවානේ ජොබ් දෙක ඇතුලේ. රස්සාවල් පොලිසියයි අපරාධකාරයෝ කියන්නේ සම්බන්ධයක් තියෙනවානේ. ඒගොල්ලෝ දැනුවන්නේ අරගොල්ලෝ හැරෙනකොට. එතකොට
ලලිත් අයියා මට හැම වෙලාවෙම මේක කිව්වා හිතන්න ඕන එක මොකද්ද එතුමාගේ ඩයලොග් අඩු ප්‍රමාණයක්නේ මට තියෙන්නේ කතා කරන්න හැබැයි ආවහම කොහොමද මේ අයව ස්කෑන් කරගන්නේ මහේන්ද්‍ර අයියාගේ කැරක්ටර් එක ඇතුළට ආවහම ස්කෑන් කරන්න ඕනේ මල්ලි මෙයාව උඩින් ඉඳන් පල්ලෙහාට බලන්න ඕනේ හැබැයි බලන විදි වෙනස් වෙයි මෙයා එක්ස්පීරියන්ස් එකේ එතු මටත් අත්දැකීමක් තියෙනවා මේක ඇතුලේ පොලිසිය අය හම්බෙලා හරි මොනවා හරි විදියකින් චන්ද්‍රපාලත් එක්ක ගනුදෙනු කරන්න සේෆ්ටි ලොක් එක දාලා නැහැ ඔයාගේ ඒක දාගන්න ඒ වගේ අයියා කැරක්ටර් එක ඇතුළට ආවහම ඔයත් එක්ක මම ගනුදෙනු කරන්නේ වෙනම විදියකින් මම දැනුවත් ඔයා තමයි මේ වැඩේ ලොක්කා ඉතින් ඒකට හැම වෙලාවෙම ඒක හේතුව මම එකපාරක් මම ලලිත් අය ගැන දැනුවත් වෙන්නේ මගේ දසුන් අයියාගෙන් අපේ දසුන් පතිරණ අයියාගෙන් ඒතෝ තාත්තයිගේ රංගපාලා ඇවිල්ලා අයියත් මේ වෙලාව හැබැයි මට ශාම් ඇත්තේ කතා කරන්න වෙන්නේ නැහැ ලලිත් අයියා ගැන දසුන් අයියා තමයි කියන්නේ උඹ කවදා හරි දවසක ලලිත් රත්නායක කියන ඩිරෙක්ටර්ත් එක්ක වැඩ කරාන් රන්දිකේ උඹට ඒක මාර විදිහට වටිනවා කියලා. ඉතින් එයා කිව්ව දේවල් ටිකක් මම ඔළුවේ තියාගෙන ලලිත් අයියා නිතර ඇවිල්ලා කනට දේවල් කියනවා ඒක තමයි මචං ගයිඩ්ලයින් එක කියලා. මම ඉතින් ආසාවෙන් හිටියා ඒක ගන්න. හැබැයි මට පළවෙනි දවස් දෙක තුනේ ලලිත් අයියා මුකුත් කිව්වේ නැහැ. උඹ ඔහොම ඉඳහන් මල්ලි ඔහොම කරන් ඵලයන් කියලා. දෙවෙනි දවසේ මම දැන් ඉන්නවා පැත්තකට වෙලා සෙට් එකේ ඉන්නකොට ලලිත් අයියා මොකද මල්ලි මක් හරි අවුලක්ද ගෙදර මොකක් හරි මම කියන්නේ නෑ අයියෝ මට මුකුත් කියන්නේ නෑ. මම ඔයාලට කියන්නම්. ඔහොම යන්. ඒ කිව්ව එක ලලිත් අයියා හැම තැනකම ඇවිල්ලා කියන්න ඕන ටික කල්පනා කරන්න ඕන ටික හිතන්න ඕන ටික කිව්වා මට. අනට කරලා කියන්නේ. ඔව්. කන්ට කරලා ලියලා දෙනවා හරියටම ගොඩක් ඒ මොකද්ද කියන එක ගලවලා පිළිවෙල අයින් කරලා පහසු කරලා පිළිවෙල පෙන්න ඕන. සහ ඕඩියන්ස් එක මේ සමස්ත පොදු ඕඩියන්ස් එක නන්දිතගේ කැරක්ටර් එක එක්ක තමයි ජර්නි එක. මේ අනුකම්පාව කියන්නේ ෆෝකල් පොයින්ට් එකක් වෙනවා මේ ඒක හරි නූලේ ගෙනිච්ච නැත්තම් හරියටම ගෙනියලා තියෙන සහ ඔකේ මට නම් අර අන්තිම ක්ලයිමැක්ස් සීන් අපි ඔඩියන්ස් එකට ආයි බලන්නත් කියලා කියමු මේ ක්ලයිමැක්ස් සීන් වලට එන්නේ ඉස්සෙල්ලා ඒක අති විශිෂ්ට විදියට කරනවා ඒක සහ ඒක එහෙම වෙන්න තියෙන ඒවා ඕන තරම් තියෙනවා අර කවුරු හරි ඇක්ටර් කෙනෙක් මැද ඉනින් එකේ මැද හරියනේ සමහර මිස් කරගන්න පුළුවන් සමහර මැද හිතන දේවල් අර ගමේ මිනිස්සු ඇවිල්ලා අර මේ ඩෙඩ් බොඩි එකක් ගෙනියනකොට කතා කරලා හරිම මරු මචං ඒ කියන්නේ හරි සොලිඩ් ඒ කියන්නේ ඒකේ මේ ලයිෆ් එක හංගලා උඹ ඒ වෙලේ ඉන්න සිටුේෂන් එක හංගලා හැබැයි ඒකත් තියෙද්දි කොහොමද උන්ට මොන දෙන්නේ පොලිස් ජිප් එකක් ඇතුලේ ඒ වගේම තමයි මම මතක් කරන්න ඕනේ රාජයව මට ගොඩක් උදව් කරා ඒක රිහර්සල් ටයිම් එක වැඩි කරගෙන මම ප්‍රොනවුන්ස් කරන විදිය හරියද ඒ සියලු දේ බැලුවේ රාජයියා ඒත් ලලිත් අයියා මං හිතන්නේ තමිල් සම්බන්ධව එච්චර මේව එකක් තිබ්බේ නැහැ හැබැයි රාජයියා මට සෑහෙන රිහර්සල් ප්‍රමාණයක් දීලා ඒක ලොකු උදව්වක් කරා ඒක මම ශාම් මගේ ඔතොරිටි එක ගණ්ඩ හදනවා වෙනට ගණ්ඩ බෑ ඒ පර්සනැලිටි එක ඩ්‍රොප් වෙනවා දානවා එක කිව්වා ආයි අකුල අමාරු කියන්නේ රඟපාන්න ගියාම මේ වගේ දේවල් ඒ සියුම් කාරණාවල් ගේන්න ටිකක් අමාරුයි නමුත් ගණ්ඩ හදනවා ඔතොරිටි එක ඒකම පරදිනවා මාත් එක්කත් ඒක ගන්න හදුනා මෙයත් එක්කත් ඒක ගන්න මේ දැන් නෑ වට එක ගන්න බෑ ඔයාගේ හැබැයි ඔයා තමයි මෙතන මේකින් හැබැයි ඒ කාරණාවස්සේ ඔයා හිර වෙන එක ඒ ඔතොරිටි එක ගන්නත් බෑ මට මේක මොකද්ද කරන්නේ මං වගේ එක මේ අර හයි සපෝට් එකත් ඕන මේ ජේෂ්ඨ නිලධාරියාගේ සපෝට් එකත් අයියා අහනවනේ අන්ත මොන වගේ කෙනෙක්ද කියන එක අහන තැනම තියෙනවා තැන අන්තිමට අහනවනේ ඔක්කොම කරන්න බැරුව ගිහිල්ලා ඔයාගෙම මේ වෙනකම් ඔයා මෙයාව ස්ටඩි කරන්නේ නැහැ ඔයා වෙන වෙන මගුල් පස්සේනේ දුවලා තියෙන්නේ මේ මෙහෙම යන මරන්න ගෙනියන මිනිස්සු ගැන එක්ස්පීරියන්ස් එකක් නැහැ නේ. අහම දේශිකෙන් අහනවා මේ එහෙම මිනිස්සු ගොඩක් දැකලා දෙනවා මූ කොයි කැටගරි එකේ නේද? يعني හරි එතෙන්දිත් අර මේ අපි දෙන්නගේ අතරේ පොඩි විරසකයක් යනවා එතන කියන්නේ නෑ එන අර ආගියුමන්ට් එකේදී මොකද්ද කියනවා නේද? මගේ රාජකාරිය කරන්න මොකද්ද එකක් කතාවක් වෙන තැනදී. එතන අර පින්නවල නිකන් පොඩි එකෙක් වෙන්න වගේ පිසුනටන්න යනකොට අර උදේසිරි කියන ඒවා හරි මරු. ඒකට මම දැන් හදාගෙන තියෙන වචනේ තමයි අර මේ ස්පෙල් එකක් කියන මායා බන්ධනය. ඒ බන්ධනයේදී ඉතින් වහුණාට පස්සේ මේ සමහරක් විට ඒ කියන්නේ අර මායා බන්ධනයකට හවෙලා අපි දැකලා නැති ඒවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්නේ නැති සමහර දේවල්. වෙන්න ඇති කියන්නේ දන්නේ නැතුව කරන දේවල් නෙමෙයි. හැබැයි ඒ මං කියන්නේ මේ ස්පේස් එක වා මතක් කරා වගේ ප්‍රොඩක්ෂන් එකෙන් අපිට හදලා දෙන ස්පේස් එක හරි දැනුවත් ඩිරෙක්ටර් රයිටර් සිනමැටෝග්‍රැෆර් ඔක්කොම
ඒ හදන ස්පේස් එක අපිට අහු වෙන ස්පෙල් එක නේද? ඒක අපිට මේ විශ්වාස ස්ක්‍රිප්ට් කරන්න. එකේ අයියේ මේ එලියෙන් ගේන කැරක්ටර් සම්බන්ධ කරනවානේ ෆෝන් එකෙන්. ඔව්. ඒක වෙනම තැනක තියෙන එකක්. අයියාගේ රිලේෂන්ෂිප් සම්පූර්ණ කතා වෙන්නේ Wife ෆෝන් එකේ. ඉස්සරහ දාන්න වයිෆ් ගේ එක කොහොම ටික. ඊට පස්සේ ඒවා ඉතාලම හොඳට හැන්ඩල් කරන කෙනා එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ මහේන්ද්‍රයාගේ කැරක්ටර් එක අවුල් කරගන්න නැතුව ලස්සනට කිසිම දෙයක් අවුල් කරගන්න ඩීටේල්ස් මං කියන්නේ අර ඔඩියන්ස් එක සමහර දැන් ගොඩක් අය මම කිව්වා මම ජිප් එක පිටිපස්සට ඇවිල්ලා ඒක කිව්වට පස්සේ ආයි දැන් ලොක්කා ශාම්ගේ කැරක්ටර් එකට එන්න අතර ජිප් එක අතර මහේන්ද්‍ර අයියා ගන්න මූවමන්ට්ස් ටික ගැන ගොඩක් අය කතා කරා මට. දැන් ලකා ඇත්තටම හරි ලොකු දෙයක් නේ. ඒ වගේ දැන් ඇත්තටම දැක්කහම මේක කියන එක නළුවෙකුට දැන් ඩිරෙක්ටර් කෙනෙක් හැටියට ලකා ඒක කරන අගය කිරීම හරි වැදගත්. මොකද වටිනවා. ඒක තමයි අපිව අරගෙන යන්නේ ඇත්තටම. මොකද අපි මේක කරලා බලන් ඉන්නවා. උඹලා මේක හරියට කරාද නැද්ද කියලා හරියට කියන්නෙත් නෑ. වැරදි නම් දෙන්නේ නැහැ කිසිම අර ඒක නිකන් එහෙම වුණාම මේක අපි කර හැමදාම ඉන්නවා නෑ. ශේෂ්ත්‍රයක් වුණාම පොඩි තියෙන්න ඕනේ නේ අපි. ඒ කියන්නේ ලකා අයියා ලොකු මේ ටයිම් ඩියුරේෂන් එකක් ගත්ත කියන්නේ ඒක. හිතුවා කියලා කල්පනා කරා මචං මම කියන්නේ ගොඩක් ඒ හැම කෙනෙක්ගෙම ඒ වගේ ඩීටේල්ස් මේ කතා කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ අවස්ථා අනුව මෙහෙම විච්ච දේවල්. ඔය ආපහු ජිප් එකට නැගලා ඊට පස්සේ අර ඉඳගත්තට පස්සේ රන්දික දිහා බලන්නේ නැතුව යන ටික ගැන ඒ කියන්නේ වාගේ ඇස් දෙක බිම තියෙන එක ෆ්‍රේම් එක ඇතුලේ ඒ දකින්න එක ගැන ඒ ෂොට් එකත් හරි අමුතු. ඒ කියන්නේ දැන් ඇත්තටම සන්තෝෂ ඒකයි මිනිස්සු අර මේ නිකන් ඒ ෂොට් එක ගැනත් දැන් පොඩ්ඩක් ඒ කියන්නේ ඒක යාගොල්ලෝ දකින්න ඒක ටෙක්නිකලි ගොඩක් දේවල් දන්නවනේ. මොකද එයාලට පේන රූපය ගැන ඒ රූපයේ ඇතුලේ ඒ වෙලාවේ නළුවා කොහොමද හිටියේ කියන එක පවා දැන් මිනිස්සු කතා කරනවා. ඉතින් ඒක ඇත්තටම ඒකෙන් අපිව ඉස්සරහටත් අරගෙන යනවා. ඒකේ අර නිකන් හුදකලා වෙන්නේ නැහැ. නැත්තම් පොඩි කාලයක් තිබුණානේ. දැන් නේ අපි හැමෝටම තියුණා කරනවා. අපි කරනවා හරිද වැරදිද නැහැ. කවුරුත් මේක කියන්නෙත් නැහැ. ඒක විචාන්ත හරි අමාරුම දේ තමයි මම හිතන්නේ අපි හැමෝටම මේ අවස්ථාව තිබුණා. අර පොඩ්ඩක් සයිලන්ට් එකේ නිශ්ශබ්දව යන මේ පර්ෆෝමන්ස් එක. හැම කැරක්ටර් එකක් අස්සෙම තිබුණා. ඒවා ස්පේස් එක හරියටම හදලා දෙනවා ඩිරෙක්ටර් ඇත්තටම මේක ඇතුලේ. ඒ අර බ්‍රීදිං ස්පේස් නේ. ඒවා කැරක්ටර්ස් වලටත් බ්‍රීද් කරන්න ස්පේස් එක දීලා තියෙනවා. ඔඩියන්ස් එකටත් ඒ බ්‍රීදිං ස්පේස්. මොගේ මතුවේ පොඩි සයිලන්ස් එකක් තිබුණා. මේ ටීම් එක කොහොමද කියන්නේ නිශ්ශබ්දකමත් නෙවෙයි. වෙනම තැනකට ගේනවා. හැබැයි මේ බීට් එක දැනෙනවා. ඒක විවිධ දේවල් කතා කරන දැන් මේ අරන් වෙඩි තිබ්බට පස්සේ දැන් චිත්‍රපටියේ එන සමහර අවස්ථා ගැන ඒවා ගැන ඉතින් මිනිස්සු අතර තියෙන ඒ ඩිස්කෝස් එක පස්සේ කතා කරලා මොන හරි ඒගොල්ලෝ තව දෙයක් තියෙනවා නම් කෝල් කරලා අහන කට්ටිය ඉන්නවා. සමහරවිට මෙසේජ් එකක් හරි දාලා මම හිතන්නේ ඒක තමයි අපි අතර යන්න ඕනේ කතාවනේ. මේක ඇතුලේ තියෙනවා. මේක ඇතුලේ නෙවෙයි පෞගේ කාලේ ආපු හැම චිත්‍රපටයක් ඇතුලේ මේක තියෙනවා. මම හිතන්නේ හොඳ විචාරකයන්ගෙත් අපේ විචාරකයන්ගෙත් කියන්නේ හරි ලස්සනට මේක විශ්ලේෂණය කරගෙන මේ විචාරය කරලා විශේෂයෙන් භූපති කරන්න නලින් කියන්නේ එයාට ට්‍රිබියුට් එකක් පිණිස මේ කියන්නේ භූපති ජීවිත කාලේ කැප කරලා ඒ කියන්නේ ෆිල්ම් ගැන ස්ටඩි කරලා ඉන්න එක සහ ඒ හදාරන දේවල් අර කිව්වා වගේ හරියට පැහැදිලිව කියන එක සහ කමියුනිකේට් කරන එක ඒකනේ. ඒ කියන්නේ විදර්ශන කරත් මම කරතුන නේද? විදර්ශන ගන්න. එයා ඒකත් ඒ ඇනලයිස් කිරිල්ල ඇවිල්ලා හරිම වටිනවා. අපේ ඒක විතරන්නේ මේ හැම කොටම එතකොට තමයි රවා කිව්වා වගේ අපි මේ කරන ඒවා හරිද වැරදිද ඒවා විචාරයේ තියෙන්නේ මේකෙම කොටසක් නේ. කියන්නේ කලා මේවා මිනිස්සු අතර පෝෂණය කරන්න දෙපැත්තටම උදව් කරන එක. පැත්තකින් අපේ විෂයන් අරගෙන යන්න අපිට උදව් කරනවා. ඒවා තත්ත්වයන් තව දුරටත් මොනවද කියලා හොයන්න ගෙනියන්න. අනිත් පැත්තෙන් ප්‍රේක්ෂකයාවත් අපි ඒ ਵਿਚාරයේ ඇතුලේ ඉස්සරහට අරගෙන ඉතින් ඒකනේ ਵਿਚාරය කියන්නේ. එහෙම නැතුව මේ වෙන මේක තව අමාරු කරන එක නෙවෙයිනේ. එහෙම වෙන්න තිබ්බා මෙහෙම වුණා නම් හොඳයි වගේ කියනකොට මේ කතාව ඇතුළට රින්ගන්න ප්‍රධානම හේතුවක් තමයි මේ චරිතය. අන්දික ප්‍රේක්ෂකයා අපිත් එක්ක මේකේ අසර එන්නේ
මෙයාගේ හරහාම දැන් මෙයාත් එක්ක විශාල ගනුදෙනුවක් තියාගන්න ඔඩියන්ස් එක. ඒක මේ අර ඒ කියන්නේ රන්දික ගුණතිලක කියන මනුස්සයාගේ ඇතුලේ තියෙනවානේ දැක් අර පොඩි කියන්නේ මිනිස්සුන්ට ආදරය කරන්න පුළුවන් මෙහෙම කියන්නේ ස්වභාවයෙන් පැවැත්ම තියෙනවා තියෙනවා මෝ දැක්කම අපිත් ඒවයි හැමෝම මිනිස්සු ආදරය කරන ඇස් දෙකක් පැවැත්මක් තියෙනවානේ ඒක මම හිතන්නේ ඩිරෙක්ටර් වෙන විදිහකට පාවිච්චි කරනවා මේක ඇතුලේ කියන්නේ අර කියන විදිහට ඒක 2018 මේක දැකලා තියෙනවා thank you ශාම ඔය සිද්ධිය මට කිව්වා ඔයා කමර්ෂල් එකකට ගියාම ඒ සිද්ධිය ඔයාමට කියලා තිබ්බා. කියන්නේ ඒක වෙනම ඔළුව පොඩ්ඩක් අර අප්සෙට් වෙලා තියෙන ටයිම් එකක කෙලින්ම මාව ගෙදර යන්න ඔයාට අදාළ නෑ මේක. ඔයා මේක නෙමෙයි වැඩ කරන්න ඕනේ. ඔයාට වැඩ තියෙනවා ඉස්සරහට කරන්න ගිහිල්ලා කාලා බීලා හොඳින් ඉන්න ඉස්සරහට තියෙනවා කියලා මාව එව්ව එක තමයි ඉතින් මේ තාක් වෙනකන් මේ එන්න හේතුව ලලිත් අයියා. තිරිනාට්‍ය වලින් පරිසං වෙලා ඉන්න ඕනේ. සියලු දේ වෙලා ඉන්නවා දැන්. ස්තුතිවන්ත වෙනවා මම ඇත්තටම ඔයාලා තුන් දෙනාට හම්බ වෙලා මාව ඒ ටයිම් එකේ අපිට හම්බෙච්ච පොඩි දවස් ටිකේදී මාව ඒ ගයිඩ් කරපු එක කියලා දීපු එක සමහර තැන්වලදී සැර කරපු එක මම සතුටින් බාර ගන්නවා සහ ඒ කියලා දීපු දේවල් වලින් මගේ ලයිෆ් එකේ මම පෞද්ගලිකව කරන දේවලුත් ගොඩක් වෙනස් වුණා. හිතන පතන විදිය වෙනස් වුණා. ගනුදෙනු කරන විදිය වෙනස් වුණා මිනිස්සුත් එක්ක. ස්තුතියි. ඒකට thank you. නැතුණාට ඔයාගෙන් අපිට දෙයක් ඉගෙන ගන්න තියෙනවා. අනිවාර්යයෙන්. මම නම් ගොඩක් දේවල් හොරගම් කරගෙන තියෙනවා. ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා ඒක මට. සමහර දේවල් මේ කිව්ව ගැන ඇක්ටර් කෙනෙක් හිතන විදිය වගේම මිනිස්සෙක් හිතන විදිය දේවල් මම ඔයාලගෙන් කියන අපි එහෙම ඉගෙන ගන්නවා හැමෝගෙම කොහොමද කියන්නේ රන්දික මේ වෙනකොට දන්නවා කියන්නේ ලෝකී ඇක්ටර්ස්ලට තියෙන ප්‍රොෆෙෂනල් පිළිගැනීම කොහොමද තා ඇක්ටර් කෙනෙක් ප්‍රොෆෙෂනල් ලයිෆ් එක හැන්ඩල් කරන්නේ කොහොමද කියන ඒවා ගැන අපිට වඩා අමාරු විදිහට ස්ටඩි කරනවා. මම සමහර දේවල් රන්දිකකින් තමයි අහගන්නේ සහ මතක් කරගන්නේ සමහර ඒවා. අර ඔයාලා දෙන්නව කියන්නේ මේ ආයෙමත් අර ඒ කියන්නේ මේ වගේ වෙලාවක කිව්වේ නැත්තම් ආයි වැඩකුත් නැත් කියලා අර මේ සමස්තයක් ඇතුලේ ප්‍රියන්තය කිව්වාගේ ඔයාලා ජෙනරේෂන් ගණනක් පිටිපස්සේ හිටපු සිනමාවේ සහ සමස්තයක් විදිහට කලාව සාහිත්‍යය ඇතුලේ ඔයාලව පෝෂණය වෙච්ච ඒවා හරි ලෝභ නැතුව සහ හරි දැනුවත් භාවයෙන් මේක ඇතුලේ ඒවා මේ ප්ලේස් කරන එක ඔයාලා දිගටම කරලා තියෙනවා. ඔයාලා කියන්නේ ගුරුවරු විදිහටම ඒක කරලා තියෙනවා. මේ තව මොනවද කියන්නේ මේ තව ප්ලාන්ට්ස් හදන්න මේ අස්වනු හදන්න මේ ඒ බීජ පැල කරලා කරමින් ඉන්නවා කාලයක් තිස්සේ. මොකද නැත්තම් බයක් තියෙනවා අයාලේ ඇයිද කියලා කියන්නේ ඊට පස්සේ මේකේ රඟපෑම කියන විෂය අයාලේ යන්න පුළුවන් කලාව සිනමාව මොම අයාලේ ඇයිද කියන ඒකින්ද අර අපි ඊළඟ එක දැනුවත් කරගන්න එක හරි වැදගත් කාරණයක් ඉතින්. ඒ හින්දා වෙන්නේ නැති ගොඩක් අය කියන්නේ අර මේ චිත්‍රපටියේ නිකන් රංගපෑම ගැන නේද නිකන් රෙෆරන්ස් එකක් විදිහට බලන්න වගේ කතා කරන්නේ මේක ඒක අමාරුම දේ තියෙන මේ තියෙන ගැඹුරුකමේ අපි මේන්ටේන් කරගත්ත කරන්න හදපු මේ සරලකම මේ මොගෙම චරිතවල මහා බරක් යට තියෙනවා කතාවෙත් බරක් තියෙනවා. නමුත් අපි ඒක සරලව ගේන්නත් ඕනේ. සරල එකේ හරි ඉමෝෂන් එක දැවටිලා තියෙන්නත් ඕනේ. සරලයි කියලා නිකන් ඔය හිටියට ඔක වෙන්නේ නැහැ. මේක අතුලාන්තෙන් ඒක ගේන්න ඕනේ. ඒක ඒ සරලකමට අර ඉමෝෂන් එක කොහොමද අපි මේ සිම්පල් කමත් එක්ක ඉමෝෂන් එක දවට ගන්න කොහොමද කියන එක මේ තමයි ඉතින් වැදගත්. ඒ නළුව මම හිතන්නේ නළුවෙක් ඉගෙන ගන්න ඕන කාරණයක් ඒක. ඔයා වගේම දක්ෂ නළුවෙක් ඒක කියලා තියෙනවා. ඉර්ෆාන් ખાන් කියලා තියෙනවා මේ ඇක්ටර් කෙනෙක් කරන්නේ හරි අමාරු දේවල් ලේසියෙන් කරන්නේ කොහොමද කියලා හොයාගන්න එක කියලා. ඔයා කියනවා ඒක ලේසි නෙමෙයි. ඔයාගේ වචනෙන් මේක කියන්න ඕනේ. ඒක නිකන් පොඩි බෝ කරන්නත් ඕනේ. අර මේ මිනිහෙක් ඔයා හරි ලස්සන වචනයක් කියනවා. අර මිනිස්සු මේ මොනවාද හම්බ කරන්නේ මේ ජීවිතේ වියදම් කරලා ජීවිතේ හම්බ කරන්නේ. මිනිස්සු හම්බ කරන්නේ තමුන් වියදම් කරන දේ තමයි නේ. ඔව් ඇත්තටම ජීවිතේ හම්බ කරනවා කියනවා. ඒක වියදම් කරන්න. විශේෂයෙන් නළුවෙකුට කලාකාරයෙකුට ඕන කෙනෙකුට තමයි රචකයෙකුට නවකතාකරුවෙකුට උනත් ජීවිතය හම්බ කරගන්න ජීවිතේ වියදම් කරගන්න වෙනවා. ජීවිතේ වියදම් කරගෙන ජීවිතේ හම්බ කරගන්න වෙනවා. නැත්නම් අපි මොකද්ද කලාවේ අතපත ගන්නෙ? දැන් තේරෙනවා අර ජීවිතේ නාස්ති වෙලා නැහැ වගේ. සමහරවිට දැනෙනවා මේ නාස්තියක්ද කියලා. ඒක ලොකෝ යනත් එහෙම දැනලා තියෙනවද? සහ මට මේ කියන්නේ දැන් මට සතුටුයි කවදා හරි දවසක ඉස්සරහා දවසක මට කියත හැකි මං අහවල්
මහින්ද්‍රයත් එක්ක හිටියා, රඟපෑවා, ප්‍රියන්තයත් එක්ක රඟපෑවා, ශාමයත් එක්ක රඟපෑවා. මට ඒ අවස්ථාව හම්බුණා. ඒ අය මෙහෙමයි, ඒගොල්ලෝ කැරක්ටර් එකට කැප වෙන්නේ මෙහෙමයි, ලොකේෂන් එකේ මෙහෙමයි කියන එක මට කියන්න පුළුවන් දැන් අවස්ථාවක් තියෙනවා. මම කියන්නේ මට පොඩි දුකක් තිබුණා. මහේන්ද්‍රය සමහරක් වෙලාවට විස්තර කරනවා ජෝ මහත්තයා මෙහෙමයි, විජේ මහත්තයා මෙහෙමයි, ගාමිණී මහත්තයා මෙහෙම වැඩ කරේ කියන එක. ඒක දකින්න උනේ නැහැ. දුකක් තිබුණා මං කල්නුත් කිව්වා ඒක. හැබැයි දැන් මට අවස්ථාවක් තියෙනවා බය නැතුව දැක්කම දවස් පටන් ගන්න විදිය දැක්කයි. රිවර්ස් ටන් ෂූට් එකට ගියා. හැකි දැන් මේගොල්ලෝ කැරක්ටර් එකට මහන්සි වෙන්නේ මෙහෙම. මං හිටියා ඒගොල්ලොත් එක කෑවබිව කතා කරලා. ඉතින් අර දියැලට ගිහලා පැනලා නා ගන්නවා. ජීවිතේට මේ දේවල් ටික ගත්තා කියලා මට අවදි කරගන්න. ඔව්. සතුටුයි මට ඒක ගැන අවස්ථාව හම්බ වෙච්ච එක ගැන. ඒම අපි දකින්න හොඳ අපි හැමෝටම කියන්නේ වෙන්නේ දර ලෙඩ විතරක් නෙමෙයි නේද බෝ වෙන්නේ හොඳත් තුනක් බෝ වෙන්න පුළුවන් අනිවාර්යයෙන් කොහොමරි අන්තිමට අපිට කියන්න තියෙන්නේ ඒ කියන්නේ අවස්ථාව තමයි අපිට මම විශ්වාස කරන්නේ කියන්නේ අපි කොච්චර ශිල්පීන් හැටියට අපි හිටියත් අපිට හම්බෙන අවස්ථාව තමයි අපිට මෙච්චරයින හම්බෙන්නේ නෑ කියන්නේ නෑනේ. නමුත් ඒ හම්බෙලා අපිට පෙරිලා හම්බෙන අවස්ථාව මේ ගත්තොත් මේක ඉතින් අපිට ඉතාමත්ම ලයිෆ් ටයිම් ජීවිතේ කියන්නේ ඉතාම හොඳ අවස්ථාවක්. වෙනම ලොකු බ්‍රේක් එකක් වුණා මේ ගැට් කරලා දලිත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන්ම ප්‍රභාතය නිමන්ති නිෂ්පාදනයේට ඊට පස්සේ හිටපු මුළු ක්‍රූ එකටම දර්ශන අයගේ ඉඳන් දර්ශන්ගේ ඉඳලා සංක ඇතුළුව අපේ ටීබෝයි වසන්ත සම්පත් කොම ඇත්තටම ප්‍රියන්ත දිසානායක තිස් අයියව මතක් කරන්න ඕනේ එඩිටර් අපේ. ඔව් ඉතින් සහ මෑතක මේ අවස්ථාවේ මතත් කරන් අපිට ලැබිච්ච අවස්ථාවේ ඒගොල්ලොත් කොටස්කාරයෝ ඒගොල්ලොත් අපිට උදව් ඔව් ඒගොල්ලෝ ඒ විදිහටම හිටියේ නැත්නම් අපිටත් මේක කරගන්න හම්බෙන්නේ නැහැ. සහ මේ අපේ නිර්මාණයේ ජාත්‍යන්තරයට යන්න සෑහෙන උදව් කරා උදිත අයියා අපේ ලක්මාල් කන්දන. ඔව් සහ මේක මේ කියන්නේ මාකටිං ප්‍රොසෙස් එක කියන්නේ මිනිස්සු අතරට ගෙනියන ප්‍රොසෙස් එක පවා මේ කියන්නේ මේ වෙලාවේ නෝනොත් මේ ෆිල්ම් එක වෙනුවෙන් වැඩ කරන හැමෝගෙම දායකත්වයේ අනිවාර්යයෙන් හැමදේම බලපානවා මේ වෙලාවේ. සහ මේ වෙලාවේ අපි ගත කරන සහ මීඩියා මේ මීඩියා දෙන සහයෝගය ඒ කියන්නේ චිත්‍රපටයක් ආපුවාම ඒක සෝෂල් මීඩියා ඇතුලේ හැම පැත්තෙම ලැබෙන සහයෝගය නේද? ඒක ඊට පස්සේ හෝල් වලට ගියාම අපි දැක්කා ඒ හෝල් වල අය ඒගොල්ලෝ මොනතරම් චිත්‍රපටයක් පිළිබඳව ඒගොල්ලෝ වෙළඳාමක් හැටියට නෙවෙයි ඒක චිත්‍රපටයක් කියන්නේ ඒගොල්ලෝ ගන්න විදිය ඒක තාම සහ ඒගොල්ලෝ චිත්‍රපටිය දැකලා ඒ පිළිබඳව කතා කරන දේවල් කියන්නේ හරි බැරෑරුම් විදියට ගොඩක් දේවල් කතා කරනකොට හරි ආස හිතෙනවා මේ රීඩ් කිරිල්ල මේ චිත්‍රපටිය මේක රීඩ් කරලා තියෙන විදිය ගැන. ඒ චිත්‍රපට ශාලා හිමිකරුවන්ට කොච්චර චිත්‍රපට ගැන අදහසක් තියෙනවද ආදරයක් තියෙනවද මේවා පවත්වගෙන යන්න මේ මිනිස්සු කොච්චර කැපකිරීම කරනවද ඉතින් වගේ හරි ආදරෙන් අපි එක්කගෙන ඇවිල්ලා එතන කියන්නේ ලොකු ගරුත්වයක් දීලා අපිට මේ සිනමා ශාලා කට්ටිය හිමි අය ඉතින් අපි ඔක්කොම කියමු ඉතින් ආරාධනා කරමු ඉතින් චිත්‍රපටිය තාමත් ප්‍රදර්ශනය වෙනවා බලන්න කොහොම හරි චිත්‍රපටිය බලන්න. චිත්‍රපටියක් හැමදාම තියෙන්නේ අපි මේ කීපෙ ඇත්තද බොරුද කියලා බලන්න. නෑ ඉතින් ඇත්තටම ප්‍රේක්ෂක සහභාගීත්වය කියන එක තමයි ඉතින් වැදගත්ම දේ. විශේෂයෙන් මේ වගේ චිත්‍රපටයකට මොකද මේ අර වාණිජ්‍ය පැත්තෙන්ම හිතලා වැඩ කරපු චිත්‍රපටයකුත් නෙවෙයි මේ. එහෙම ලක්ෂණත් මේකේ අඩුයි. ඒ වුණාට අනිවාර්යෙන් කියනවා බලන් ඉන්න පුළුවන් පටන් ගත්ත තැන ඉඳලා ඉවරයක් වෙනකන් හෙල්ලෙන්නේ නැතුව බලන් ඉන්න පුළුවන් චිත්‍රපටයක්. ඒකින්ද ගෞරවයෙන් ආරාධනා කරන්න එනවා කට්ටියට ඇවිල්ලා බලන්න රිවර්ස්ටන් බලන්න කියලා. අර වාණිජත්වයෙන් සාර්ථක වෙන චිත්‍රපටියක් කියලා ඔප්පු කරන්න ගත්තේ ප්‍රේක්ෂකයෝ තමයි. ඒ විශ්වාසය හැදුවේ. මේක මිනිස්සු ඒගොල්ලෝ අපිට ඇත්තට මේකනේ වෙන්නත් ඕනේ. ඒගොල්ලෝ ඒ විශ්වාසය ගොඩනගනවා කියන්නේ චිත්‍රපටිය කියන්නේ ඇත්තටම නවකතාවකට පාඨකයා වගේ චිත්‍රපටියට ප්‍රේක්ෂකයා නැත්තම් ඒක කර්මාන්තයක් වෙන්නේ නැහනේ. එතකොට ඒගොල්ලෝ මේ වෙනකොට දැඩි විශ්වාසයක් දීලා තියෙනවා චිත්‍රපටියක් කියන්නේ හරි විදිහකට හරි තැනක ප්ලේස් කරොත් ඒ චිත්‍රපටිය බලන්න ඔඩියන්ස් එකක් ඉන්නවා. විවිධ රසඥතාවයන් එක්ක ඉන්නවා. සහ විවිධත්වය බලාපොරොත්තු වෙන ප්‍රේක්ෂකාගාරයක් ලංකාවේ තියෙනවා. ඒගොල්ලෝ විවිධ විදිහේ චිත්‍රපටි වලට ආසාවක් තියෙන ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. ඉතින් ඕක ටිකක්
ලොකු කරගන්න යෝනි මොකද මිලියන 22ක් ඉන්නවනේ රටේ. එතකොට මිලියන 22කින් අපි තව චුට්ටක් මිලියන 22 හැටියට රටක සිනමාව නරඹන ප්‍රේක්ෂකාගාරය තව ටිකක් අපි තාමත් ආදරෙන් කියන්නේ ඒක. මම හිතන්නේ ඊට වඩා සිනමාව නරඹපු රටක් මේක. ඒකත් එක්ක තව ඉස්සරහට මම හිතන්නේ තව උනන්දු ඇති කරගන්න හොඳ ශාස්ත්‍රයක් තියෙනවා. ඒකම ඒ කියන්නේ මේ වගේ චිත්‍රපට රස විඳින්න පටන් අරගත්තොත් අපිට ඇති වෙන ප්‍රේක්ෂකාගාරය රස වින්දනයෙන් උසස් ප්‍රේක්ෂකාගාරයක් ඇති වෙනවා කියන්නේ රටේ අධ්‍යාත්මය පොඩ්ඩක් පෝසත් වෙනවා කියන එක. ඉතින් ඉතා හොඳ ශිල්පීන් ඉන්නවනේ ලෝකේ ඕනෙම ශාස්ත්‍රයක වැඩ කරන්න පුළුවන් ශිල්පියත්වයක් තියෙනවා අද රටේ. ඒක ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒ ඔක්කොමත් එක්ක බලාපොරොත්තු තියන්න පුළුවන්. තව හොඳ චිත්‍රපටිත් එක්ක ප්‍රේක්ෂකාගාරයට එන්න පුළුවන් ශාස්ත්‍රයක් හැදේ කියලා. නේ? අනිවාර්යයෙන්.